පස්සේ බලන්නම් කියලා ඉන්න එපා. හalleluya. මේ නිරාහාරයේ සහ යාඥාවේ දවස් තුනත් එක්ක යන your love world special. ඒකට මං හිතන්නේ රාත්‍රී 10 මාරට පටන් ගන්න ඉඩ තියෙන්න පුළුවන්. වෙනද your love world special පටන් ගන්නේ රාත්‍රී 11 මාරට. ඒ රාත්‍රී 10 මාරට පටන් ගන්න ඉඩ තියෙන්න පුළුවන් බොහෝ දුරට. හalleluya. ඒ your love world special එකක් තියෙන්නේ උඹ දවසකින්. හalleluya. දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා විශේෂිත දේවල් ලෝකයේ මේ දවස්වල සිදුවෙමින් තිබෙන විශේෂිත දේවල් සම්බන්ධව අනිවාර්යයෙන්ම කතා කරන්න යනවා. හalleluya. පස්සේ බලන්න හිටියොත් ඔබ ප්‍රමාද වැඩි වෙන්න පුළුවන්. හalleluya. හalleluya. ඒක පැති දෙකක් තියෙනවා. කෙනෙක් හිතන්න පුළුවන් අපි දෙවියන් වහන්සේත් එක්ක පරක්කු නැහැ. උන්වහන්සේලා නාස්ති කරපු දේවලුත් දෙන්න පුළුවන්. ඔබ මතක තියාගන්න මන්න එකතු කරගන්න ඕන තියෙන වෙලාවෙ. හalleluya. හalleluya. උදේවරු විතරයි. දවල් වෙද්දි නෑ. දවල් වෙල සමහර අය එකතු කරන්න ගියා වාස්ප වෙලා. හalleluya. හalleluya. යන්න එපා කියන දවසට ගියාට හම්බුනේ නෑ. දෙගුණයක් එකතු කරගන්න කියපු දවසේදී දෙගුණයක් එකතු කරාම සවුත්ුනේ නෑ. හalleluya. දෙවියන් වහන්සේ දේවල් කියන විදියට අපි කරද්දී ඒක හරිම වැදගත්. ඔබ දන්නවා ඇයි අපි කියන්නේ අපි වචනේ කරන්නන් කියලා. මේක තදින්ම බලන්න ගන්නවා. අපි දෙවියන් වහන්සේගේ වචනයට කීකරු වෙන්න උත්සාහ කරනවා නෙමෙයි. ඔබ දෙවියන් වහන්සේගේ වචනේ කියවලා එතනදී ඔබ දකිවි දෙවියන් වහන්සේ ඔබට කරන්න කියලා තියෙන දේවල් තියෙයි. එපා කියපු දේවල් තියෙයි. ඒතර අපි උන්වහන්සේට කීකරු වෙන්න උත්සාහ කරනවා නෙමෙයි. හalleluya. ඔබට තියෙන්නේ දෙවියන් වහන්සේගේ වචනේ ස්වභාවය. එතකොට ඔබ වචනේ කරනවා. හalleluya. හalleluya. අපි ගිය සතියේ ඉගෙන ගත්තා. ඔබට මතක ඇති මං හිතනවා. අපි ඉගෙන ගත්තා දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්නවා. දෙවියන් වහන්සේ ඔබත් එක්ක ඉන්නවා. කොහොමද ඉන්නේ? ඔබ තුල සිටීමෙන්. හalleluya. උන්වහන්සේ ඔබත් එක්ක ඉන්නවා ඔබ තුල සිටීමෙන්. මේක ලොකු දෙයක්. හalleluya. දෙවියන් වහන්සේ ඔබ තුල ජීවත් වෙනවා. ඒක ලොකු දෙයක්. ඒක පුංචි දෙයක් නෙමෙයි. හalleluya. ඒක මෙනෙහි කරන්න ඔබේ ජීවිතේ වෙනස් වෙන්න පටන් ගන්නවා. හalleluya. ක්‍රිස්තුස් වහන්සේ මන් තුල. ඒක තමයි අපි හෙබ්‍රේයු 13 වෙනි පරිච්ඡේදයේ 5-6 අපි කියවද්දී අපි දකින්නේ. මක්නිසාද මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි. දෙවියන් වහන්සේ කියනවා මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි. කොයි අන්දමකින්වත් නුඹව අත්නාරිමි. ඊට කලින් කියන දේ ඔබ මතකද? නුඹලාට ඇති දේ සතුටු වී වස්තු තෘෂ්ණාවෙන් තොරව සිටපල්ලා. වස්තු තෘෂ්ණාවයි ධනවත් වෙන්න තියෙන ආසාවයි පොහොසත්කමයි කියන්නේ එකම දේවල් නෙමෙයි. අපිට කියනවා වස්තු තෘෂ්ණාවෙන් තොරව සිටින්න. ඇති දෙයින් සතුටු වෙන්න. හalleluya. ඔබලාට ඇති දෙයින් සතුටු වී වස්තු තෘෂ්ණාවෙන් තොරව සිටපල්ලා. හalleluya. ඔබට තිබෙන දේවල් ගැන ඔබ ප්‍රීතිමත්ද? ඔබට තිබෙන දේවල් ගැන ඔබ ප්‍රීතිමත්ද? තවත් ඊට වඩා ඉහළ දෙයක් ඔබ බලාපොරොත්තු වෙන එක. ඊට වඩා ඉහළ දෙයකට ඔබ ආස වෙන එක කමක් නැහැ. හැබැයි ඒ වෙන දෙයකට තියෙන ආසාව නිසා දැනට ඔබට තියෙන දේ ගැන ඔබ ඉන්නේ දුකෙන්ද? උදාහරණයක් ගත්තොත් මේ වගේ අපි හිතමු. ඔබ ආසයි වාහනයකට නැත්නම් ඔබ ආසයි කාර් එකකට. ඔබට තියෙන්නේ බයික් එකක්. ඔබ කාර් එකට ආසයි ඔබට තියෙන්නේ බයික් එකක්. හalleluya. ඔබගේ ආසාව කාර් එකක් නිසා
ඔබට තියෙන බයික් එක ගැන ඔබ ඉන්නේ සතුටින් නෙමෙයි. ඔබට ඒක ගැන ආදරයක් නැහැ. ඔබ නිකන් ඒක යන්නෙත් බැන බැන. ඔයද ඔබ බයිනවා. මේක වදයක් බෙද දෙන ඉවරයක් නෑ. අන්න එතන ඔබ කාර් එකකට ආස වෙන එකේ වැරද්දක් නෑ. හලෙලූයා. හැබැයි ඔබ බයික් එකේ සතුටින් යන්න. හලෙලූයා. ඔබ බයික් එකේ සතුටින් යන්න. ඔබට තියෙන දෙයකට සතුටු වෙලා දාන්න ඔබ වහන්සේට ස්තුතියි. අර බයික් එක නිසා. හලෙලූයා. හැබැයි ඔබගේ ආසාවක් තියෙනවා කාර් එකකට. එහෙම නැති වුණාම මොනවද වෙන්නේ? ඔබ අර බයික් එක පාවිච්චි කරන්න ඔබ ඒක යන්නේ සතුටින් නෙමෙයි. අයි ඔබේ ආසාව කාර් එකක්. හලෙලූයා. ඒ වගේ කෙනෙක් අපි හිතමු දවසක කාර් එකක් ගත්තා කියලා ඒත් එයා සතුටින් නෙමෙයි ටික දවසයි. මොකද එයා තියෙන දේවල් වලින් තෘප්තිමත් වෙන කෙනෙක් නෙමෙයි. ඉතින් කෙනෙක් බලන්න ඇති දෙයින් සතුටු වී වස්තු තෘෂ්ණාවෙන් තොරව සිටපල්ලා. මක්නිසාද මම කිසිසේත් නුඹෙන් අහප නොයමි. කොයි අන්දමකින්වත් නුඹව අත්නාරිමි උන්වහන්සේම කියා තිබේ. වෙන කවුරුත් ඔබට කියන්න ඕනේ නැහැ. කවුරුත් ඔබට කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ කියලා තියෙනවා උන්වහන්සේ ඔබව කවදාවත් අත්හරින්නේ නැහැ. ඔබෙන් අයින් වෙලා යන්නේ නැහැ. කිසිසේත් නුඹෙන් අහප නොයමි. උන්වහන්සේ ඔබෙන් අයින් වෙලා යන්නේ නැහැ. උන්වහන්සේ ආවේ ඔබෙන් අයින් වෙන්න නෙමෙයි. දෙවියන් වහන්සේ බලා ඉන්නේ ඔබේ මොකක් හරි වැරද්දක් වෙලා ඔබෙන් ඈත් වෙන්න නෙමෙයි. හalleluya. සමහරවිට දෙවියන් වහන්සේ වගේ. උන්වහන්සේ බලන් ඉන්නේ පොඩ්ඩ වරදිනකන් දුරස් වෙන්න. නෑ දෙවියන් වහන්සේ ඔබව අතාරින්න කාරණා හොයනව නෙමෙයි. හalleluya. හේතුව උන්වහන්සේට ඔබව අත්හරින්න කාරණයක් නැති නිසා. හalleluya. හalleluya. මොකද උන්වහන්සේ ඔබට ආදරේ. ඊට පස්සේ මොනවද කියන්නේ? මම කිසිසේත් නුඹෙන් අහක්ව නොවේ කොයි අන්දමකින් නුඹව අත්නාරි මේ උන්වහන්සේම කියා තිබේ. මෙසේ ස්වාමීන් වහන්සේ මාගේ උපකාරකාරයාණෝය. මම බය නොවන්නේ කියා මහත් නිර්භීතකමින් යුක්තව කියමු. නිර්භීතකම. දෙවියන් වහන්සේ ඔබ ගැන කියලා තියෙන දේ ඔබ කතා කරන්නේ නිර්භීතකමින්. බය අඩුකමින් නෙමෙයි. සැකයෙන් නෙමෙයි. අවිශ්වාසයෙන් නෙමෙයි. දෙවියන් වහන්සේ ඔබ ගැන කියලා තියෙන දේ ඔබ ප්‍රකාශ කරන්නේ නිර්භීතකමින්. නිස්සකකමින්. සහතිකයක් ඇතුවයි. හalleluya. මම කිසි ඔබට ඒ ගැන සහතිකයක් තියෙන්න අවශ්‍යයි. අපි ඉගෙන ගත්තා. එතකොට දෙවියන් වහන්සේ ඔබත් එක්ක ඉන්න ඔබ තුල සිටීමේ. ඒක තමයි කියන්නේ. ඒවනහි මහිමේ බලාපොරොත්තු වන නුඹලා තුල සිටින යේසුස් වහන්සේ. අපි අද බලන්න යනවා. වහන්සේ අපි තුල ඉන්නවා. අපි බලන්න යනවා කිතුණුවෙක් කියන්නේ දුර්වලයෙක්ටද? කිතුණුවෙක් කියන්නේ දුර්වල කෙනෙක්ද? ඒක දුර්වලයෙක්ද? ගොඩක් අය හිතනවා කිතුණුව ප්‍රේමණීය නිසා එයාලා දුර්වලයි කියලා. ඒ කිතුණුව ඉගෙනගෙන තියෙන ප්‍රේම කරන්න. ඉගෙනගෙන තියෙන සමාව දෙන්න. Tamanට අනිත් අය කරපු වැරදි හරි දේවල් අමතක කරලා දාන්න. ඒව අල්ලගෙන ඉන්න නෙමෙයි. හalleluya. Tamanට බැනන Tamanට නිඳා කරන අයට ඒ විදිහට නිඳා කරන්න නෙමෙයි. ඒ නිසා ජේසුස් වහන්සේ කියවනේ නුඹගේ එක කම්බලකට ගහන කෙනාට අනිත් එක කරවන්න. සමහර අය කියනවා උන්වහන්සේ එමකොට ඊට පස්සේ මොකද්ද කියලා කිව්වේ නැහැ නේ කියලා. ඈ එකට ගහන කෙනාට එකට ගහද්දි අනිත් එකත් අල්ලන්න ඊට පස්සේ කිව්වේ නැහැ. නෑම නෙමෙයි. උන්වහන්සේ කිව්වා එකට ගහන කෙනාට අනිත් එක අල්ලන්නේ. ඇයි කිව්වේ? නම් උන්වහන්සේ කිව්වා ඇසකට අසක්ක දතකට දතක්ය කී බව ඔබලා අසා තිබේ. නමුත් මම නුඹලාට කියන්නේ නපුරු ඇත්ත එක්ක පොරට ඉන්න එපා. ජේසුස් වහන්සේ එහෙම කියලා තියෙන නිසා උන්වහන්සේ කිව්වා ඔබේ මට මතක නුඹේ උතුරු සළුව ගන්න කෙනාගෙන් අඳනෙත් බලක්ව ගන්න එපා. නැසෙ කියන්නේ එකක් බලත් කරගෙන තව එකක් තියලා දාන්න.
ඒ නිසා සමහර අය හිතනවා කිතුනෝ කියන්නේ දුර්වලයෝ කියලා. කිතුනෝ කියන්නේ දුර්වලයෙක්ද? බැන්නට සමානට තව කෙනෙක් ඇවිල්ලා කෑ ගැහුවට කෑ ගහන්න යන්නේ නැහැ. මොනවා හරි හේතුවකින් අපි හිතමු අසල්වැසියෙක් හරි කවුරු හරි කෙනෙක් ඇවිල්ලා බැනලා කෑ ගහලා යනවා. ඒ විදියට ප්‍රතිචාර දක්වන්න යන්නේ නැහැ. ඒ විදියට රණ්ඩු කරගන්න යන්නේ නැහැ. හalleluya. වැටේ මොනවා හරි ප්‍රශ්නයක් වුණා චුට්ටක් එහෙම වුණා කියලා ඒකට වස්ත්‍ර උස්සගෙන දඟලන්න යන්නේ නැහැ. ඒ නිසා හිතනවා කිතුනෝ කියන්නේ දුර්වලයක් කියලා. දුර්වල જાතියක් කියලා. කොහෙත්ම නැහැ. හalleluya. අපි ප්‍රේම කරන්නේ අපි දුර්වල නිසා නෙමෙයි. අපි නිහඬව ඉන්නේ අපි දුර්වල නිසා නෙමෙයි. අපි ඒ විදිහට ප්‍රතිචාර දක්වන්නේ නැත්තේ අපි දුර්වල නිසා නෙමෙයි. අපි ශක්තිමත් නිසායි. අපි ශක්තිමත් ඉන්නේ. අපි ඒ විදිහට ප්‍රතිචාර දක්වන්නේ නැත්තේ. මොකද ඒ ඕන දෙයකට දරා ගැනීමේ, ඔරොත්තු දීමේ, මුණ දීමේ හැකියාව අපිට තියෙන නිසායි. හalleluya. තව කෙනෙක් කියන වචන වලින් ඒ පණින දේවල් වලින් ඔබ පාලනය වෙන්නේ නැති නිසායි. තවත් කෙනෙක්ගේ වචන ඔබ පාලනය කරන්නේ නැති නිසා. ඒ කියන්නේ ඒ තරමට ඔබ ශක්තිමත්. ඒ නිසා. හalleluya. නිසා අපි අද බලමු කිතුණුවෙක් කියන්නේ දුර්වලයෙක්ද? බලමු දෙවනසගේ වචනේ එපිසෝ පොතේ 3 වෙනි පරිච්ඡේදය. මම නැවත කියනවා අඟහරුවාද බදාද බ්‍රහස්පතින් දවස් 3 අමතක කරන්න එපා. මේ මාසේ තියෙන මේ මාසේ ඉදිරියේ ඔබට තියෙන වැදගත්ම දවස් 3ක් විදියට ඔබ සටහන් කරගන්න. හalleluya. පුළුවන් නම් ඔබගේ දුර ගමන් මොනවා හරි එහෙම කාරණාවක් තියෙනවා නම් ඔබව යුවලව් වලට ස්පෙෂල් බලන එකෙන් ඈඩ් කරන. දුරස් වෙයි කියලා හිතෙන ඒවා සම්පූර්ණයෙන්ම ඔබ නතර කරගන්න. ඔබ විනයකට ගෙනෙන ඔබේ වගකීමක්. හalleluya. එපිසෝ පොතේ 3 වෙනි පරිච්ඡේදය 14 ඉඳලා අපි බලමු. හalleluya. මේ නිසා ස්වර්ගයේද පොළොවේද ඒ ගෝත්‍රයට නම් දෙන්නා වූ පියාණන් වහන්සේට මම මාගේ තන නම උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ කරුණ කොටගෙන නුඹලාගේ අභ්‍යන්තර මනුෂ්‍යයා තුල නුඹලා බලයෙන් ශක්තිමත් වන පිණිස. මෙතන කියනවා ඒ පෞර්තමා කරන යාඥාවක් කියනවා උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ කරුණ කොටගෙන නුඹලාගේ අභ්‍යන්තර මනුෂ්‍යයා තුල නුඹලා බලයෙන් ශක්තිමත් වන පිණිස. හalleluya. ඒ කියන්නේ උන්වහන්සේගේ බලයෙන් ඔබ ශක්තිමත් වෙන්න අවශ්‍යයි. කවුරු කරුණ කොටගෙනද? උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ කරුණ නුඹලාගේ අභ්‍යන්තර මනුෂ්‍යයා තුල බලයෙන් ශක්තිමත් වන පිණිසත්. මොකද උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ වාසය කරනවා ඔබගේ අභ්‍යන්තර මනුෂ්‍යයා තුල. අභ්‍යන්තර මනුෂ්‍ය කියලා කියන්නේ මෙතන කතා කරන අභ්‍යන්තර ඇතුළේ ඉන්න කෙනා. අභ්‍යන්තර මනුෂ්‍ය කියලා කියන්නේ නියම පුද්ගලයා. එයා තමයි මනුෂ්‍යයා. එයා තමයි ජීවියා වෙන්නේ. එයාව තමයි දෙවියන් වහන්සේ Tamanගේ ස්වරූපයට සහ සමානත්වයට මැව්වේ. ඒ කෙනා තමයි නැවත උත්පාදනය ලැබුවේ. අභ්‍යන්තර මනුෂ්‍යයා. එයා තුල කවුද ජීවත් වෙන්නේ? දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ. හalleluya. ඒතර අපිට කියනවා බලන්න කියන දේ උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ කරන කොටගෙන. නැත්නම් ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන මෙතන කියන්නේ. උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ කරන කොටගෙන නුඹලාගේ අභ්‍යන්තර මනුෂ්‍යයා තුල නුඹලා බලයෙන් ශක්තිමත් වන පිරිසක්. ඒ කියන්නේ කෙනෙක්ට දෙවියන් වහන්සේගේ බලයෙන් පුළුවන් ශක්තිමත් වෙන්න. කවුරු කරන කොටගෙනද? ශුද්ධාත්මයන් වහන්සේ නැත්නම් ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන. හalleluya. හalleluya. කියන්නේ ශුද්ධාත්මයන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ ඔබ තුල ජීවත් වෙනවා. ඔබව ශක්තිමත් කරන පිණිස. මෙතන බලයෙන් කියන්නේ මොකක්ද? ඒක තමයි ක්‍රියා 1:8 කිව්වේ.
ශුද්ධාත්මයන් වහන්සේ නුඹලා කෙරේ පැමිණි කල නුඹලා බලය ලබන්නෝය. හalleluya. ඒ බලය තමයි ඩොනමිස් තමයි මෙතන කතා කරන්නේ. ඒ බලයෙන් ඔබට පුළුවන් ඔබගේ අභ්‍යන්තර කෙනාව නියම පුද්ගලයව ශක්තිමත් කරගන්න. හalleluya. හalleluya. බලන්න මෙතන ක්‍රිස්තුස් වහන්සේ කියද්දී අපි දකින්න බයිබලයේ මෝසෙස් කිව්වා දෙවියන් වහන්සේ ඉදිරි කාලයේදී මහා සමාන අනාගත වක්තෘවරයෙක් ඔබට නැගිටවල දෙනවා. උන්වහන්සේගේ හඬට ඇහුම්කන් දෙන්න. ක්‍රිස්තුස් වහන්සේ එනතුරු දැන් ගොඩක් අය කියනවා ජේසුස් වහන්සේ අපි තුල ජීවත් වෙන්නේ නැහැ. හalleluya. උදේට පැහැදිලි කරගන්න. ජේසුස් වහන්සේ අපි තුල ජීවත් වෙන්නේ නැහැ. උන්වහන්සේ ස්වර්ගයේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වර්ගයේ. ඕලෙව බලාගෙන ඉති උන්වහන්සේ ස්වර්ගයට නැගිලා ගියා. උන්වහන්සේ ස්වර්ගයේ පියාණන් වහන්සේගේ දකුණතේ වාඩි වුණා. දැනුත් මේ මම කතා කරද්දි උන්වහන්සේ ස්වර්ගයේ. හalleluya. උන්වහන්සේ ස්වර්ගයේ සිංහාසනේ වාඩි වෙලා ඉන්නේ. ඒතර කවුද අපි තුල ජීවත් වෙන්නේ? ශුද්ධාත්මයන් වහන්සේ. හalleluya. එතන ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ උන්වහන්සේ. එතකොට එයාලා බලාගෙන හිටියා පරණ කිවිසුමේදී මොකද එයාලා දන්නවා මිනිස්යාගේ වැටීම ගැන. යුදෙව්වන්ට ඉස්රායල් වරුන්ට උත්පත්ති ඉඳලා මලාකි වෙනකම් පොත් තිබුණා. උත්පත්ති ඉඳලා මලාකි වෙනකම් පොත් තිබුණා. දෙවියන් වහන්සේ මිනිස්යව මවපු විදිය, මිනිස්යාගේ වැටීම මේ හැම දෙයක්ම මිනිස්යාගේ පාපෙට වැටීම, ඒදන්නුවෙන් එයාලා එළියට දාන එක මේ හැම දෙයක්ම එයාලා කියවනවා. එයාලා නිතරම කියවනවා. එයාලා මෝසෙස්ගේ ලියවිලි කියවද්දී එයා දකිනවා මෝසෙස් කතා කරා ඉදිරියේදී උන්වහන්සේ එවන කෙනෙක් ගැන. ඒ නිසා තමයි එයාලා ක්‍රිස්තුස් වහන්සේව බලාගෙන හිටියේ. මොකද එයාලා කියවන අනාගත වක්තෘරුන්ගේ ලියවිලි වල තිබුණා. හalleluya. ඒ නිසා එයාලා බලාගෙන හිටියේ. මොකද මෝසෙස් ගෙනත් දුන්නු නිදහස වෙනස් දෙයක්. ඉස්සරේ වහල්කමේ හිටියා. දෙවියන් වහන්සේ පොරොන්දු වෙච්ච දේශයට එයාලව ගෙනාවා. හalleluya. ඊට වඩා වෙනස් මිදීමක් ගැන, ගැලවීමක් ගැන එයාලා බලාගෙන හිටියේ. ගැලවුම්කාරය එනතුරු එයාලා බලාගෙන හිටියා. ක්‍රිස්තුස් වහන්සේ. ක්‍රිස්තුස් වහන්සේ කියන එකට ග්‍රීක භාෂාවෙන් කියනවා ක්‍රිස්ටොස්. නැත්නම් ක්‍රිස්ටොස් කියලා සමහර අය කියනවා. ක්‍රිස්ටොස් කියලා කියනවා. ක්‍රිස්ටොස්. හෙබ්‍රෙව් භාෂාවෙන් කියනවා මාෂියා නැත්නම් ඒක තමයි මෙසියස් කියන්නේ. ඒතර මෙසියස් කියලා හෙබ්‍රෙව් භාෂාවෙන් කියන. ක්‍රිස්ටොස් කියලා ග්‍රීක භාෂාවෙන් කියන. ක්‍රිස්තුස් කියලා සිංහලෙන් කියන. ක්‍රයිස්ට් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ ආලේපලත් දේව මනුෂ්‍ය කියන එක. මුදා ගන්න, ගලව ගන්න දෙවියන් වහන්සේ විසින් එවන දෙවියන් වහන්සේගේ මනුෂ්‍ය කියන එක. දෙවියන් වහන්සේගේ මනුෂ්‍ය නෙමෙයි, දේව මනුෂ්‍යයා. Man of God නෙමෙයි. God man කියන එක. දේව මනුෂ්‍යයා. හalleluya. දෙවියන් වහන්සේගේ මනුෂ්‍ය කියන එක වෙනයි. දෙවියන් වහන්සේගේ මනුෂ්‍යාකාරය කියන එක වෙනයි. එක දෙකක්. හalleluya. ඒ නිසා තමයි ජේසුස් වහන්සේව විනිශ්චය කරපු වෙලාවේදී සැන්හෙන්රියන් මන්ත්‍රණ සභාවේදී උන්වහන්සේගෙන් අහන්නේ ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍ර ක්‍රිස්තුස්ද? ඔබද මෙසියස්? හalleluya. ඒ කියන්නේ කවුද මෙසියස් කියලා කියන්නේ? ක්‍රිස්තුස් කියන්නේ කවුද? දෙවියන් වහන්සේගේ සියලුම උන්වහන්සේගේ චරිතය, උන්වහන්සේගේ ගුණාංගයන් සහ උන්වහන්සේගේ හැකියාවන් සම්පූර්ණයෙන් පිරුණු කෙනා. දෙවියන් වහන්සේගේ චරිතය දෙවියන් වහන්සේගේ චරිතය, දෙවියන් වහන්සේගේ ගුණාංග සහ දෙවියන් වහන්සේගේ සියලුම හැකියාවන්ගෙන් පිරුණු කෙනා. හalleluya. හalleluya.
ඒතර ජේසුස් වහන්සේ තමයි දෙවියන් වහන්සේගේ මනුෂ්‍යාකාරය. උන්වහන්සේ පොදුනා. හැබැයි අවශ්‍ය වුණා උන්වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේගෙන් පිරෙන එක. ජේසුස් වහන්සේ උපදිද්දී උන්වහන්සේට නම තිබ්බේ ජේසුස් ක්‍රිස්තුස් කියලා නෙමෙයි. උන්වහන්සේට නම තිබ්බේ ජේසුස්. උන්වහන්සේගේ නම ජේසුස්. හalleluya. ඒතර උන්වහන්සේ ක්‍රිස්තුස් උනේ. යෝහන් බෞතිස්තගෙන් වතුර බෞතිස්තෙන් වතුරෙන් ගොඩට එද්දී ශුද්ධාත්මයන් වහන්සේගෙන් උන්වහන්සේ පූර්ණ වුණා. එතකොට තමයි උන්වහන්සේ ක්‍රිස්තුස් වුනේ. ජේසුස් ක්‍රිස්තුස්. හalleluya. හalleluya. හේතුව ඔබ දන්නවද? දෙවියන් වහන්සේට අපිත් එක්ක සහභාගීන් පවත්වන්න. උන්වහන්සේව මේ පොළොවේදී උන්වහන්සේට මේ භෞතික තලයේ උන්වහන්සේව නියෝජනය කරන්න උන්වහන්සේ මොනවද කරේ? උන්වහන්සේ මනුෂ්‍යාකාරය ගත්තා. හalleluya. හරියට මේ වගේ. ඒ තමයි අපි දන්න අපි අයිස් වතුර ජල වාෂ්ප කියලා තියෙනෝනේ. දැන් අයිස් කියන එකේ ඇවිල්ලා අයිස් දැන් මේ තුනක්ද එකක්ද? එකක්. අයිස් කියන්නේ කොහෙවත් යන්න බෑ ආයි. ඔතනම ඉන්න ඕනේ. ඇගිටින්න බෑ. එතකොට අයිස් වතුර ජල වාෂ්ප කියන්නේ එක දෙයක්. H2. H2 නේ. ඒකේ විද්‍යාත්මක හඳුනන H2. අයිස් කියන්නේ H2. අපි සාමාන්‍ය වතුර කියන්නේ H2O. ජල වාෂ්ප කියන්නේ H2O. මේක මේ විදිහට තියෙන හේතුව මේවයි බන්ධනවල තියෙන බැඳීම් වෙනස් වෙද්දී. අයිස් වල තියෙන බන්ධනයන් තදයි. ඒකට අයිස් වලට තාපය ලබා දුන්නොත් මොකක්ද වෙන්නේ? ඒ බන්ධන ලිහිල් වෙනවා. ඒක වතුර බවට පත් වෙනවා. අයිස් රත් කරද්දී මොනවද වෙන්නේ? වතුර වෙනවා. වතුර තව රත් කරද්දී මොකක්ද වෙන්නේ? ජල වාෂ්ප වෙලා පේන්නේ නැතුව යනවා. වතුර නැතුව ගියාද? නෑ. වතුර පේන්නේ නැතුව ගියා. හalleluya. වතුර පේන්නේ නැතුව ගියා. දෙවියන් වහන්සේව කවුරුත් කවදාවත් දැකලා තිබුණේ නෑ. දෙවියන් වහන්සේ ආත්මයක්. උන්වහන්සේ පේන්නේ නැහැ. ඒකයි කියන්නේ උන්වහන්සේ අදෘශ්‍යමානයි. මේ අදෘශ්‍යමාන මේ පේන්නේ නැති දෙවියන් වහන්සේ පේන විදියට ආවා. මනුෂ්‍යයට. ඒ නිසා ජේසුස් වහන්සේව හඳුන්වන්නේ උන්වහන්සේ අදෘශ්‍යමාන දෙවියන් වහන්සේගේ ස්වરૂපය. පේන්නේ නැති දෙවියන් වහන්සේ මේ පොළවට ආව. මොකද උන්වහන්සේ අපිත් එක්ක සහභාගීකමක හිටියේ පේන්නේ නැති කාලේ. අපිත් එක්ක කියන්නේ මිනිස්සෙක්. ඒ දන්නුවේනේ උන්වහන්සේ ආදම් එක්ක සහභාගීකමක හිටියා. හැබැයි ආදම් උන්වහන්සේව දැකලා තිබුණේ නැහැ. උන්වහන්සේගේ හඬ තමයි ආදම් අහලා තිබුණේ. හalleluya. කවුරුත් උන්වහන්සේව දැකලා තිබුණේ නැහැ. කිසිවෙක් කිසි කාලෙක උන්වහන්සේ දුටුවේ නැත. ඒක තමයි යෝහන් සුභාරංචියේ පළවෙනි පරිච්ඡේදය කියන්නේ. උන්වහන්සේව දැකලා තිබුණේ නැහැ. හැබැයි උන්වහන්සේගේ ක්‍රියාත්මක වීම දැක්කා. උන්වහන්සේගේ ප්‍රකාශ වීම දැක්කා. උන්වහන්සේව දැකලා තිබුණේ නැහැ. මේ දෙවියන් වහන්සේ. මේ දෙවියන් වහන්සේ මොනවද කරේ? දැන් උදාහරණයකට මේ වගේ. ජලයේ වාෂ්ප වෙලා ගියාම කොහෙද ඒක තියෙන්නේ? ඒක පැතිරලා යනවා. ඒක වතුර වාෂ්ප වෙලා ගියාම ඒක පැතිරලා යනවා. හalleluya. දැන් අයිස් කැටයක් විදියට තියෙද්දි මෙහෙම අල්ලන්න පුළුවන්, අතට ගන්න පුළුවන්. වතුර විදියට තියෙද්දි වෙනස්. එකත් භාජනයක තියන්න පුළුවන්. හැබැයි මේක වාෂ්ප කරාම මොනවද වෙන්නේ? නැත්නම් තව තාපය දුන්නම මේක පැතිරලා වීදිලා යනවා. පේන්නේ නැතුව යනවා. හalleluya. ඒතර දෙවියන් වහන්සේ මුළු විශ්වයම පැතිරලා ඉන්නේ.
මුළු විශ්වයම තියෙන්නේ උන්වහන්සේ තුල. හැබැයි මේ දෙවියන් වහන්සේ මොනවද කරේ? මිනිස්සු එක්ක සහභාගීත්වයක් එක්ක හිටියේ. මේ මිනිස්සු පව් කළා උන්වහන්සේගෙන් වෙන් වුණා. ඒ දෙවියන් වහන්සේ මිනිස්සුව අතෑරියේ නෑ. උන්වහන්සේ හැම වෙලෙම බැලුවේ මිනිස්සුව ලං කරගන්න. හැම වෙලෙම බැලුවේ මිනිස්සුව උන්වහන්සේට ලං කරගන්න. හalleluya. මේ විශ්වයම Taman තුල දරාගෙන මේ මුළු විශ්වයම පැතිරෙන දෙවියන් වහන්සේ මොනවද කරේ? උන්වහන්සේ ආවා අපිට පේන්න පුළුවන් විදියට, අපිට අල්ලන්න පුළුවන් විදියට, ස්පර්ශ කරන්න පුළුවන් විදියට උන්වහන්සේ ආවා. ඒ තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. හalleluya. ඒතර ගෝලේ උන්වහන්සේව ඇල්ලුවා. ගෝලේ උන්වහන්සේ ඇල්ලුවා. උන්වහන්සේත් එක්ක ඇගේ හැපෙන්නේ නැති. ගෞරවයෙන් සහ ආදරෙන් ගෝලේ උන්වහන්සේත් එක්ක හිටියේ. යොහාන්නෙම උන්වහන්සේගේ ඇලයට හේතු වෙලා හිටියේ. උන්වහන්සේ එයාලා කැමති වුණේ නැහැ උන්වහන්සේව දාලා යන්න. එලිසයි පේත්‍රුස් එහෙම ගන්න ගොඩක් අය දාලා ගියාම යොහාන් සුභාරංචි 6 වෙනි පරිච්ඡේදය මට මතක විදිහට ඔබ දකිවි. ඔබ කියවුවොත් ඒක දිග පරිච්ඡේදයක්. ඔබ දකිවි උන්වහන්සේ ජීවනය සම්බන්ධව උන්වහන්සේගේ ශරීරය උන්වහන්සේ මිනිස්සු වෙනුවෙන් දෙන එක සම්බන්ධව කතා කරාම ගොඩක් අය දාලා යද්දි ජේසුස් වහන්සේ ඇහුවා ඔයාලත් කැමතිද මාව දාලා යන්න? ජේසුස් වහන්සේ එතකොට ගෝලයා මොනවද කිව්වේ? ස්වාමීනි සදාකාල ජීවනයේ වචන ඔබට තියෙනවා. අපි ඔබ වහන්සේව දාලා කොහෙද යන්නද? හalleluya. එයාලා ගෝලයා ජේසුස් වහන්සේත් එක්ක හිටියේ උන්වහන්සේව දාලා යන්න නෙමෙයි. පේත්‍රුස් ඇත්තට කිව්වේ ස්වාමීනි ඔබ වහන්සේ උදෙසා මැරෙන්න උනත් මං ලෑස්ති කියලා. ඔබ වහන්සේ යන ඕන තැනකට මං යනවා ඔබත් එක්ක. බොරුවට නෙමෙයි කිව්වේ. ඔබ කල්පනා කරත් ඇයි එහෙනම් අර තරුණ ගෑල්ලමෙක් ඉස්සර අඳුරන්නේ නැහැ කිව්වේ කියලා? ජේසුස් වහන්සේ කියපු දේ කරේ නැති නිසා. උන්වහන්සේ කෝ පරීක්ෂාවට නොවැටෙන පිණිස අවදිවිඳ යාත්නා කරා. ඒ නිසා මොනවද උනේ? යාලා යාත්නා කරන්න ඕන වෙලාවෙ නිදාගන්නු නිසා මොකක්ද උනේ? පරීක්ෂාව ආපු වෙලාවේදී වැටුණා. හalleluya. හalleluya. ඒතර ගෝලයෝ ජේසුස් වහන්සේව දාලා යන්න හිටියේ නෑ කවදා. ගෝලයෝ තෝරන්නේ උන්වහන්සේත් එක්කම ඉන්න. හalleluya. හalleluya. ඒ දෙවියන් වහන්සේගේ පේන ආකාරය තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. හalleluya. අද ඔබ ස්වර්ගයට ගියොත් ඔබ දකින්නේ කවුද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. හalleluya. වෙන කවුරුත් ඔබට දකින්න ලැබෙන්නේ නැහැ. හalleluya. මොකද අර අදෘශ්‍යමාන දෙවියන් වහන්සේගේ දෘශ්‍යමාන ස්වરૂපය තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. හalleluya. වෙන විදියකට ඔබට හොයාගන්න ලැබෙන්නේ මෙන්න පියාණන් වහන්සේ. අන්න ශුද්ධාත්මයන් වහන්සේ. අන්න ජේසුස් එහෙම දෙයක් නැහැ. දෙවියන් වහන්සේගේ පේන ආකාරය. උන්වහන්සේව මනුෂ්‍ය ශරීරයකට සීමා කරගෙන ආවා. හalleluya. දෙවියන් වහන්සේ පේනවා. හalleluya. එතකොට උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ උනේ ශුද්ධාත්මයන් වහන්සේගේ පිරීමත් එක්ක. හalleluya. හalleluya. බලමු අප මෙතන 23 වෙනි පරිච්ඡේදය 16 වෙනි පදේ. උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ කරුණ කොටගෙන නුඹලාගේ අභ්‍යන්තර මනුෂ්‍යයා තුල නුඹලා බලයෙන් ශක්තිමත් වන පිණිස. ඔබගේ ශක්තිමත් වීම තියෙන්නේ බාහිර නෙමෙයි අභ්‍යන්තරේ. හalleluya. මේ බයිබල් පද මොනවද කියලා පොඩ්ඩක් කියන්න. සමහරවිට සිංහලෙන් කියන එක තේරුම් නැති වුණොත් ඒ නිසා. ඔබගේ ශක්තිමත් වීම යම් අවස්ථාවකදී ඔබට දැනුනොත් ඇවිල්ලා ඔබ දුර්වල වෙලා කියලා වගේ දැනුනොත් ඔබට හැඟුණොත් ඔබ දුර්වල වෙලා වගේ කියලා. ඔබගේ ශක්තිමත් වීම ඔබ කොහෙවත් එළිය හොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හalleluya. මොකද ඔබ ශක්තිමත් වෙන්නේ නැහැ කවුරු කරන කොටගෙනද? ශුද්ධාත්මයන් වහන්සේ කරන කොට. නැත්නම් ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන. උන්වහන්සේ කෝ? ඔබ තුල.
කෙනෙක් ශක්තිමත් වෙන දැන් සැනසෙලිකාරයන් කියන එකේ අර්ථයක් තමයි ඇලොස් පැරැක්ලිටස්. ඇලොස් පැරැක්ලිටස් කියන එකේ සැනසෙලිකාරයන් කියන එකේ අර්ථයක් සැනසෙලිකාරයන් කියන එකට අර්ථ තියෙනවා. ඇලොස් පැරැක්ලිටස් කියන එකට තේරුම් තියෙනවා. ඒක එක තේරුමක් තමයි ශක්තිමත් කරන්න. ස්ට්‍රෙන්ත්නර්. ශක්තිමත් කරන කියලා. හරිද? එතකොට ඔබට ශක්තිමත් වීම අවශ්‍ය වෙලාවෙදී ගොඩක් වෙලාවට දෙවියන් වහන්සේගේ දරුවෝ කරන වැරද්දක් තමයි එයාලා ශක්තිමත් වෙන්න පිටත බලනවා. ගොඩක් අපි කියනවා වෙලා දෙවියන් වහන්සේ ප්‍රකාශ වීමට ආසයි කවුද? කවුරුත් නැහැ. දෙවියන් වහන්සේ ප්‍රකාශ වීමට ආස නැහැ. ආසයි. හැම කෙනෙක්ම ආසයි දෙවියන් වහන්සේ ප්‍රකාශ වෙනවා දකින්න. එතකොට ඔබ බලාපොරොත්තුෙන් ඉන්නවා නම් දෙවියන් වහන්සේ මේ ස්ථානයේ ප්‍රකාශ වෙනවා. මේ ස්ථානයේ දෙවියන් වහන්සේගෙන් පිරෙනවා. ඔබගේ නිවසේ දෙවියන් වහන්සේ ප්‍රකාශ වෙනවා. ඔබගේ නිවස දෙවියන් වහන්සේගෙන් පිරෙන්න ඕන කියලා. ඔබ හිතන විදියට නෙමෙයි ඒක වෙන්නේ. මොකද අද දෙවියන් වහන්සේගේ ප්‍රකාශ වීමක් සිද්ධ වෙන්නේ නැහැ බාහිරින්. දෙවියන් වහන්සේ එළියෙන් ඔබේ ඇතුළට ප්‍රකාශ වෙනව නෙමෙයි. ඔබට තේරෙනවද? දෙවියන් වහන්සේ එළියේ ඉඳලා ඔබට ප්‍රකාශ වෙනව නෙමෙයි. දෙවියන් වහන්සේ ඔබගේ ඇතුළේ ඉඳලායි ප්‍රකාශ වෙන්නේ එළියට. එදා එහෙම දෙයක් තිබුණේ නැහැ. එදා එහෙම දෙයක් තිබුණ නැති නිසා තමයි උන්වහන්සේ සීනායි කන්දට බැස්සා. වෛද්‍ය කොරෝනාවක් කිනි ගන්න මුළු කන්දම. කිනි ගන්නව තුමෙන් පිරিলা මිනිස්සු බයෙන් වෙවුලුවා. දෙවියන් වහන්සේ එළියේ ප්‍රකාශ වුණේ. හalleluya. උන්වහන්සේගේ බලාට අප ඔවුන්ට ඉහෙලින් තිබ්බා. එළියෙන් ප්‍රකාශ වුණේ. ඒක ගිරිටඹක් විදියට තිබුණා රාත්‍රියේදී. එළියෙන් ප්‍රකාශ වුණේ. බාහිර ප්‍රකාශ වීමක් තිබ්බේ. හalleluya. අද දෙවියන් වහන්සේගේ එහෙම ප්‍රකාශ වීම සිද්ධ වෙන්නේ අපිට එළියෙන් බලන්න නෙමෙයි. ඔබ කියන ස්වාමීනි මං ආසයි ඔබේ මහිමේ දකින්න. ඔරට කිව්වා කියමුකෝ. ඔබ වහන්සේගේ තේජයි මොසෙස් කිව්වනේ. මොසෙස් කිව්වා ස්වාමීනි ඔබ වහන්සේගේ මහිමේ මට පෙන්න. ඒ නිසා අද දෙවියන් වහන්සේගේ දරුවෙක් ස්වාමීනි මටත් අවශ්‍යයි මොසෙස් වගේ ඔබේ මහිමේ දකින්න. ඔබ මොසෙස් වගේ මහිමේ දකින්න යන්නේ නැහැ. මොකද උන්වහන්සේගේ මහිමය ඔබට දකින්න ප්‍රකාශ වෙන්නේ ඔබගේම අභ්‍යන්තරයෙන්. ඇයි? ක්‍රිස්තුස් වහන්සේ ඔබ තුල. හalleluya. එතකොට ඔබට ශක්තිමත් වෙන්න ඕන නම්, ඔබට ධෛර්යමත් වෙන්න ඕන නම් ඔබ එළියේ කොහෙවත් නෙමෙයි බලන්න ඕන. ඔබ හැරෙන්න අවශ්‍ය ඔබ තුලටමයි. ඔබ ශක්තිමත් කරන කෙනා ජීවත් වෙන්නේ ඔබේ ඇතුලේ. ඔබගේ අභ්‍යන්තරයට හැරෙන්න ඔබ කිව්වොත් ස්වාමීනි ඔබ වහන්සේගේ ශක්තිය මම ලබා ගන්නවා කියලා ඔබ ශක්තිමත් වෙන්න පටන් ගන්නවා. ඔබ ඉන්නේ බා යම් අවස්ථාවකදී ඔබට ශක්තිමත් වෙන්න ඔබ යාඥා කරනවා. මං කිව්වේ ඒක නෙමෙයි ඒක විදිය කියලා නෙමෙයි කියන්නේ. ඒක යාඥා කරනවා. දෙවියන් වහන්සේ දැන් ඔබ වහන්සේ මාව ශක්තිමත් කරා. එතකොට ඔබ බලාපොරොත්තු වෙන්න එපා එළියෙන් යම් දෙයක් සිදු වෙලා ඔබගේ ඇතුළට ශක්තියයි කියලා. එහෙම වෙන්නේ නැහැ. හalleluya. ඔබගේ ශක්තිය ඔබගේ ඇතුලේ නිදහස් වෙන්න පටන් ගන්නවා. කිතුනුවෙක් කියන්නේ දුර්වල කෙනෙක්ට නෙමෙයි. කිතුනුව තමයි මේ පොළොවේ ඉන්න ශක්තිමත්ම කෙනා. කිතුනුව තමයි මේ පොළොවේ ඉන්න ධෛර්යමත්ම අය. කිතුනුව තමයි මේ පොළොවේ ඉන්න නිර්භීතම අය. හේතුව ඇයි? හalleluya. අපි බලමු අපෝ. අපි එතනද කියමු. එපිසෝඩ් 3 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ ඉඳලා. උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ කර්ණ කොටගෙන නුඹලාගේ අභ්‍යන්තර මනුෂ්‍යයා තුළ නුඹලා බලයෙන් ශක්තිමත් වන පිණිස ඇදහිල්ල කර්ණ කොටගෙන ක්‍රිස්තුස් වහන්සේ නුඹලාගේ සිත් තුළ වාසය කරන පිණිස. මම ඒ නිසා ඔබට කිව්වේ ඇදහිල්ල කර්ණ කොටගෙන ජේසුස් වහන්සේ ඔබ තුළ වාසය කරන පිණිසත් නෙමෙයි. ක්‍රිස්තුස් වහන්සේ ඔබ තුළ වාසය කරන පිණිස. ක්‍රිස්තුස් වහන්සේ ඔබ තුල වාසය කරනවා. ක්‍රිස්තුස් වහන්සේ ඔබ තුල වාසය කරනවා. හalleluya.
උන්වහන්සේව තමයි අර පරණ කිස්මේ ගොඩක් අය බලාගෙන හිටියේ. පරිසුරු බලන් හිටිය, පූජකයෝ බලන් හිටිය, සද්දුසියරු බලන් හිටිය ක්‍රිස්තුස් වහන්සේලකම්. සමාරිෂ්ටි එක තමයි කියන්නේ. මං කරපු හැමදේම මට කියපු කෙනෙක් හම්බුණා. ඒ කවුරු කියලාද? ඒ ක්‍රිස්තුස් වහන්සේ දෝ. එයාලා බලන් හිටියා. එයාලා බලන් හිටියට එයාලා බලාපොරොත්තු වුණාට වඩා උසස් සම්පූර්ණ මිදීමක් ගැලවීමක් තමයි දෙවියන් වහන්සේ ලෑස්ති කළ තිබුණේ. හalleluya. ඒතර අද ක්‍රිස්තුස් වහන්සේ ඔබ තුල වාසය කරනවා. මේක තමයි ඔබගේ මානසිකත්වය. මේ වචනේ අපිට දීලා තියෙන්නේ මේක මෙහාන්න. මේ වචනේ දැන් මේ අපි කියවන කොටස දෙවනසේ කාටද දුන්නේ? මොසෙස්ට නෙමෙයි. අබ්‍රාහ්මණට නෙමෙයි. මේක කාටද දීලා තියෙන්නේ? දේව වචනේ කාටද දුන්නේ? දේව වචනේ මොනවද තියෙන්නේ? දේව වචනේ තියෙන්නේ මොනව ගැනද? දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ප්‍රකාශ වෙමුණු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග ගැන. හalleluya. අපි වෙන කෙනෙක්ගේ වෙන චරිතයක් අපි කියවුවොත් ඒක යා උදෙසා නෙමෙයි අපි උදෙසා අපි දාවිද් ගැන කියවන්නේ දාවිද් වෙනුවෙන් නෙමෙයි. අපි දාවිද් ගැන කියවන්නේ අපි වෙනුවට. අපිට අවශ්‍යයි ඒක. අපි මෝසෙස් ගැන කියවනවා. මෝසෙස් ගැන කියවන් පස්සේ මෝසෙස්ට යමක් සිද්ධ වෙනව නෙමෙයි. අපි මෝසෙස් ගැන බලලා මෝසෙස්ගේ ජීවිතය ගැන බලුවොත් මොකක්ද අපි යමක් ලබන්නේ? අපි ගැන. හalleluya. ඒ අපොස්තුලු ක්‍රියා කරපු විදිය ගැන අපි ක්‍රියාපොතේ කියවනවා. දැන් ක්‍රියාපොත අපි කියවන්නේ ඇයි? ඒ දේවල් අපි බලන්නේ ඇයි? අපොස්තුලවරුන්ට ප්‍රශංසා කරන්නද? සුද්ධවන්ත නමස්කාරයක් විදියට කරන්නද? නෑ. අපි කියවන්නේ ඇයි? අපි වෙනුවෙන්. දෙවියන් වහන්සේ මේ මිනිසුන් එක්ක මේ විදියට ක්‍රියා කරා. උන්වහන්සේ ලෑස්ති මාත් එක්කත් ඒ විදියට ක්‍රියා කරා. හalleluya. බයිබලයේ ඔබ ගැන සහ ඔබේ දෙවියන් වහන්සේ ගැන. හalleluya. හalleluya. අදහිල්ල කරුණාවෙන් ක්‍රිස්තුස් වහන්සේ නුඹලාගේ සිත් තුළ වාසය කරන පිණිස නුඹලා ප්‍රේමයේ මුල් ඇද පීඨා සිට. මොකේද මුල් අදින්න කියන්නේ? මොකේද මුල් අදින්නේ? මුල් අදින්න ඕන මොකේද? ප්‍රේමයේ. මුල් ඇදලා ඉන්න මොකේද? ප්‍රේමයේ. වෛරයේ නෙමෙයි, ඊර්ෂ්‍යාවෙන් නෙමෙයි, ක්‍රෝධයෙන් නෙමෙයි, කුඩුමුකමෙන් නෙමෙයි, අහංකාරයෙන් නෙමෙයි. අපි මුල් ඇදලා ඉන්නේ මොකේද? ප්‍රේමයේ. ඔබගේ මුල් කොහාටද ගිහින් තියෙන්නේ? මුල් අදිනවා කියන එක දන්නවනේ නේ? ඔයාලා දන්නවද නේ? මුල් අදිනවා කියන එක. දැන් දේවල් කරන මුල් අද්දවන්න. හalleluya. මොකක්ද ඒකට කියන්නේ? මොනවද? ඒ වවණේකට මොකක්ද කියනව? කොන්සාය. මම එහෙම කියන්නේ හේතුව එකයි. ලස්සන පැල ගෙනල්ලා සමහරවල් කඳන් වල කොටස් ගෙනල්ලා මුල් අද්දලා ලස්සන පැල හදනවා. මුල් අද්දවනවා. අස්වලට. හalleluya. ඔබ බලන්න ඔබගේ මුල් කොහාටද ගිහින් තියෙන්නේ කියලා. ඔබගේ මුල් අපේ මුල් තියෙනවා. ඔබේ මුල් ඇදිලා තියෙන්නේ කොහාටද? කොයි ස්ථානෙටද? ඒ විදිහට තමයි ඔබට අක්කාල ප්‍රතිචාර දක්වන්න යන්නේ. මොකද මුල් ඇදිලා තියෙන්නේ මොකටද? මුල් වලින් මොකද කරන්නේ? ඒ මුල් ඇදලා තියෙන ඒ පරිසරයේ තියෙන සාරය උරලා ගන්නවා එකහට. ඒතර ඔබ මුල් ඇදලා තියෙන ප්‍රේමයට නම් දෙවියන් වහන්සේගේ ඔබේ මුල් වලින් ඔබට ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? ප්‍රේමය. හalleluya. හalleluya. නුඹලා ප්‍රේමයේ මුල් ඇද පීඨා සිට 18 වෙනි පදේ. දෙවියන් වහන්සේගේ මුළු පූර්ණකමට පූර්ණවන පිණිස සියලු ශුද්ධවන්තයන් සමග ක්‍රිස්තුස් වහන්සේගේ දැනගත නොහැකි ප්‍රේමය දැනගෙන. මෙතන කියනවා මොකද්ද? දෙවියන් වහන්සේගේ මුළු පූර්ණකමට පූර්ණවන පිණිස. එහෙම එකකුත් තියෙනවා. හalleluya. ක්‍රිස්තුස් වහන්සේ ඔබ තුල වාසය කරනවා කියන එකයි දෙවියන් වහන්සේගේ මුළු පූර්ණකමෙන් ඔබ පූර්ණ වෙනවා කියන එකයි දෙකක්. දෙවියන් වහන්සේට අවශ්‍යයි උන්වහන්සේගේ මුළු පූර්ණකමෙන් ඔබ පිරෙන්න. හalleluya. හalleluya. ඔබට ඒක තේරුණාද? දෙවියන් වහන්සේගේ මුළු පූර්ණකමෙන් ඔබට පිරෙන්න පුළුවන්.
ඔබ කල්පනා කරන්න දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් ලෑස්ති කරලා තියෙන දේ. හalleluya. අනේ ස්වාමීනි මම පෞකාරයි. පෞකාරෝ මට කමා කරන්න කියන එකේ දෙවියන් වහන්සේගේ මුළු පූර්ණ කමින් පූර්ණ වෙන්න. මේව තමයි ඔබේ ජීවිතේ ඉලක්ක. හalleluya. ඔබේ ජීවිතේ ඉලක්ක වෙන්න ඕන මේවා. මිනිස්සුන්ට ටාගට් තියෙනවනේ නැත්නම් ඉලක්ක තියෙනවනේ. ලෝකෙ ඉන්න මිනිස්සුන්ගේ ඉලක්ක තියෙනවා. එයාලට තියෙන එළිදරව්වත් එක්ක තමයි, ඒ කියන්නේ එයාලට තියෙන දැනුමත් එක්ක තමයි යාලේ ඉලක්ක තියාගන්නේ. අපිට තියෙන ඔබට තියෙන එළිදරව්වත් එක්ක අනුව තමයි ඔබේ ජීවිතේ ඉලක්ක තියෙන්නේ. හalleluya. ආත්මික දේවල් ගැන එළිදරව්වක් නැති කිතුණුවා එයා කිතුණුවෙක් වුණත් ලෝකාකාර ජීවිතයක් ජීවත්. එයාට තියෙන්නේ පොළවේ ඉලක්ක. මොකද ආත්මික දේවල් ගැන එයාට එළිදරව්වක් නැහැ, දැනුමක් නැහැ, අවබෝධයක් නැති නිසා. ආත්මික දේවල් ගැන අවබෝධයක් තියෙන කෙනා තමයි තේරුම් ගන්නේ ප්‍රඥාව වටිනවා කියලා රතු කැට වලට වඩා. හalleluya. වරදිනවා. සියලුම දේට වඩා ආස වෙන්න අවශ්‍යයි දෙවියන් වහන්සේගේ ප්‍රඥාව කියලා. බයිබලයේ පැහැදිලිව කියනවා ප්‍රඥාව රතු කැට වලට වඩා අනර්ගයි. හැබැයි ලෝකයේ වලට රතු කැට රූබි. ඒ රතු මැණික් කියන්නේ රූබි. රූබි කියන එක වටිනවා ලෝකෙ මිනිස්සුන්. එයාට තියෙන දැනුම. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව අපිට වටිනවා ඊට වඩා. ඒ අපිට තියෙන එළිදරව්. හalleluya. ඔබට තියෙන දැනුමත් එක්ක, ඔබට තියෙන අවබෝධයත් එක්ක, ඔබට තියෙන එළිදරව්වත් එක්ක තමයි ඔබට ඉලක්ක තියෙන්නේ. මෙතන කතා කරනවා දෙවියන් වහන්සේගේ මුළු පූර්ණකමට පූර්ණ වන පිණිස. මේක එළිදරව් වෙච්ච කෙනා, මේ දේවල් අල්ලගත්ත කෙනා ජීවිතේ ආස වෙන්නේ මේකට. හalleluya. හalleluya. එයාට එයාගේ ගෙදර වටින ලස්සන බඩු මුට්ටු වලින් පුරව ගන්නවට වඩා එයාට ඕන දෙවියන් වහන්සේගේ මුළු පූර්ණකමින් පිරෙන්න. අපි ඔබ හොඳ දේවල් පාවිච්චි කරන එක වැරදි කියලා නෙමෙයි. හැබැයි ඔබේ ඉලක්කය ඒක නෙමෙයි. හalleluya. දෙවියන් වහන්සේ මම තාම හිතනවා. ඇත්තටම මම හිතනවා. දෙවියන් වහන්සේගේ මුළු පූර්ණකමින් පිරුණම කොහොමද කියලා. හalleluya. හalleluya. ඔබ දන්නවද ඇයි අපි දෙවියන් වහන්සේගේ මිනිස්යව දැක්කම ආස වෙන්න හේතුව? මෙන්න මේ ඇයි ඒ මිනිස්යෙක්නේ ඒ මිනිසයා දෙවියන් වහන්සේගෙන් පිරීලා. ඒකයි අපි ආස වෙන්නේ. අපි දන්නේ නැතුව අපි අඬනවා. ඒ අඬන්න හේතුව මට මතක් හිටින්නේ. අපි අඬද්දි අපි දන්නේ නැහැ ඇයි අපි අඬන්නේ කියලා. මේ මිනිස්සෙක් දිහා බලාගෙන අපි අඬනවා. අපි අතකින්වත් අඬලා නැහනේ. හalleluya. ඇයි මොකක්ද හේතුව? ඇයි සාකේවුස් යේසුස් වහන්සේව දකින්න ආස වුනේ? ඇයි මිනිස්සු උන්වහන්සේත් එක්ක ඉන්න ආස වුනේ? උන්වහන්සේ තමයි දෙවියන් වහන්සේගේ මනුෂ්‍යාකාරය. දෙවියන් වහන්සේගේ කෙනෙක් පිරුණම. ඒකේ විදිය තමයි. හalleluya. හalleluya. දෙවියන් වහන්සේට අවශ්‍ය නැහැ අපි නපුරු වෙලා අපි උන්වහන්සේගේ ආකාරයට වඩා වෙනස් විදියට හැසිරෙනවා දකින්න. හalleluya. හalleluya. අපි බලමු අපි මෙතෙන්ට ආපහු වෙනවා. අපි යන් එක යෝහන් පොතේ. එක යෝහන් හතරෙනි 16 ඉඳලම බලමුකෝ අපි 15 ඉඳලම බලමු. ඔව්.
ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් බව යමෙක් හේතු ගන්නේද දෙවියන් වහන්සේ ඔහු තුලත් ඔහු දෙවියන් වහන්සේ තුලත් ඇත්තේය. දෙවියන් වහන්සේ අප කෙරෙහි ඇති ප්‍රේමය අපි දැන විශ්වාස කරගෙන සිටිමු. දෙවියන් වහන්සේ ප්‍රේමය. ප්‍රේමයේ පවතිනා දෙවියන් වහන්සේ තුල සිටී. දෙවියන් වහන්සේ ඔහු තුල සිටිනසේක. හලෙලූයා. 17 අප තුල ප්‍රේමය සම්පූර්ණව තිබීම නම් ඒ තනන් වහන්සේ සිටින ආකාරයටම අපත් මේ ලෝකයේ සිටින බැවින් විනිශ්චය දවස ගැන නිසකකම ඇතුව සිටීමය. 1 යෝහන් 4:17 කියනවා ඒ තනන් වහන්සේ සිටින ආකාරයටම දැන් ඉන්න විදියට උන්වහන්සේ ඒ තනන් වහන්සේ සිටින ආකාරයටම අපත් මේ ලෝකයෙහි කොහෙද යන මේ ලෝකේ කියාව නෙමෙයි මේ ලෝකේ ඒ තනන් වහන්සේ සිටින ආකාරයම අපත් මේ ලෝකෙහි සිටින බැවින් මේ ලෝකේ අපි ඉන්නවා උන්වහන්සේ සිටින ලෙසම ඒ නිසා අපි ප්‍රකාශ කරන්නේ උන්වහන්සේ යම්සේද මමත් එසේම සිටිනවා කියන්නේ උන්වහන්සේ යම්සේද මමත් එසේම සිටිනවා හලෙලූයා දැන් උන්වහන්සේ ඉන්න විදියට මම පොළවේ ඉන්නවා හලෙලූයා ඒ නිසා තමයි ශුද්ධාත්මයන් වහන්සේ ආවේ ඔබට දෙන දැයි උන්වහන්සේව හඳුන්වන්නේ දෙවියන් වහන්සේගේ තෑග්ග විදියට ශුද්ධාත්මයන් වහන්සේ දෙවියන් වහන්සේගේ තෑග්ග පොරොන්දු වෙච්ච තෑග්ග ඒක තමයි පේතෘස් කියන්නේ ක්‍රියාපද දෙවෙනි පරිච්ඡේදයේ ඒ ශුද්ධාත්ම දීමනාව කියන්නේ gift එක තෑග්ග ශුද්ධාත්මයන් වහන්සේ නැමැති තෑග්ග ඔබත් ලබනවා හalleluya ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව ස්වාමීන් වහන්සේ ලෙස ප්‍රකාශ කරන හැම කෙනෙක්ටම දෙවියන් වහන්සේ විසින් තමන්ගේ ආත්මය නැත්නම් ශුද්ධාත්මයන් වහන්සේ තෑග්ගක් ලෙස දී තිබෙනවා හalleluya එනිසා ශුද්ධාත්ම දීමනාව කියලා හඳුන්වන්නේ ශුද්ධාත්මයන් වහන්සේගේ දීමනාව වෙනයි මතලව ගන්න එපා ශුද්ධාත්ම දීමනාවයි ශුද්ධාත්මයන් වහන්සේගේ දීමනයි එක නෙමෙයි හalleluya ශුද්ධාත්ම දීමනාව කියන්නේ ශුද්ධාත්මයන් වහන්සේ නැමැති තෑග්ග හalleluya ඔබ ශුද්ධාත්මයන් වහන්සේව තෑග්ගක් ලෙස අපේ අත්තිකාරම අපේ උරුමේ අත්තිකාරම පොරොන්දු ශුද්ධාත්මයන් වහන්සේ තුල නුඹලා මුද්‍රා කරනු ලැබුවා. ඒතර ශුද්ධාත්මයන් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේ ඔබට දුන්නු තෑග්ගක්. දෙවියන් වහන්සේගේ ආත්මය. හalleluya. ශුද්ධාත්මයන් වහන්සේගේ දීමනා කියන්නේ ඒ දෙවියන් වහන්සේගේ තෑග්ග විදියට ඔබේ ජීවිතේ ආපු ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල ඉඳිමින් යම් ඔබට ක්‍රියාත්මක වෙන්න හැකියාවන් දෙනවා. සුව කිරීමේ දීමනාව දැනගැන්මේ දීමනාව ප්‍රඥාව හalleluya ඇදහිල්ල ආශ්චර්යයන් කිරීම අන්‍ය භාෂාව හalleluya ඒවා උන්වහන්සේ ආවම දෙන දේවල් දෙවියන් වහන්සේ පොරොන්දුණු තෑග්ග වෙච්ච ශුද්ධාත්මයන් වහන්සේ ඔබේ ජීවිතයට ආවම උන්වහන්සේ දෙන දෙයයි හalleluya හalleluya तर ශුද්ධාත්මයන් වහන්සේ තමයි දෙවියන් වහන්සේගේ තෑග්ග ඔබේ ජීවිතේ උන්වහන්සේ ඔබ. හalleluya. ඒ උන්වහන්සේ එන පිණිස තමයි ජේසුස් වහන්සේ ස්වර්ගයට නැගිලා ගියේ. හalleluya. මොකද උන්වහන්සේ තමයි ශුද්ධාත්මයන් වහන්සේ වේවන්නේ. කවුද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. එනිසා කියන්නේ මාගේ නාමයෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමන්ගේ ජීවිතේ ස්වාමීන් වහන්සේ නොවන කිසි කෙනෙක්ට ශුද්ධාත්මයන් වහන්සේ ලබන්න බෑ. මොකද ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නේ ජේසුස් වහන්සේගේ නාමයෙන්. හalleluya. ජේසුස් වහන්සේගේ නාමයෙන් ශුද්ධාත්මයන් වහන්සේ ලබන්න පුළුවන් කෙනෙක්. ජේසුස් වහන්සේව තමන්ගේ ජීවිතේ ස්වාමීන් වහන්සේ වෙච්ච කෙනෙක්ට විතරයි ශුද්ධාත්මයන් වහන්සේ ලබා ගන්න පුළුවන්. හalleluya. හalleluya. එනිසා තමයි ඔබ දකින්නේ ක්‍රියාපොතේදී පිලිප් යනෝනේ සමාරියට. පිලිප් සමාරියට ගියාම සමාරියේ මිනිස්සු ගොඩක් අය ජේසුස් වහන්සේව අදහ ගන්නවා.
ආස්කම් පුදුම ලක්ෂණ ගොඩක් දේවල් සිදු වෙනවා. අර සීමොන් කියන මායාකාරයත් මම දන්නේ යා කරේ මැජික්ද බ්ලැක් මැජික්ද කියලා. බ්ලැක් මැජික් කියන්නේ අන්තමන්ත කුරුකම් පාවිච්චි කරලා කරන දේවල්. මැජික් කියලා දෙකුත් තියෙනනේ. ඇස්බැඳුම් කියන එක වෙනයි ආ. ඇස්බැඳුම් කියන එක ඇවිල්ලා ඒක ඇවිල්ලා අන්ධකාරය සම්බන්ධයක් නැහැ. බහලා කරන්න දේවල්. එතන තියෙන්නේ එයා කරන දේ කෙනෙක් නොදකින්න එක. යක්ෂාත්ම පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි යක්ෂාත්මත් එක්ක සම්බන්ධ වෙච්ච අයත් ඉන්නවා. ඒව වෙනස්. හalleluya. හalleluya. එතන මේ සීමොන් කියන කෙනා නේද? මට මතකයි වගේ. සීමොන් කියන කෙනා මොකද පිලිප් එක්ක හිටියා. දැන් සමාරිය මිනිස්සු යේසුස් වහන්සේව සුභාරංචි පිළිගත්ත කියලා අහුවයි පස්සේ මොනවද උනේ? පේත්‍රුස් එහෙම ගියා සමාරියට. ඒකද යාලා පොස්තලවලු. යාලා ගිහලා මොනවද කරේ? අර අදාහගත්ත රට තිබුවන් පස්සේ යාලා ශුද්ධාත්මයන් වහන්සේ ලැබුවා. හalleluya. එතකොට අර මායාකාර සීමොන් කියන කෙනා දැන් එයාත් ඇවිල්ලා ඉස්සෙල්ල ප්‍රසිද්ධ වෙච්ච මිනිස්සුන්ගේ හිත් දිනා ගනිපු කෙනෙක් මොනව කළාද? මායාවන් කළා. මායාවන් කළා මිනිස්සුන්ව විස්මිත කරපු කෙනෙක්. හalleluya. දැන් ඒ මුකුත් නැහැනේ. දැන් මුකුත් නැහැ. දැන් අර මැජික් කරන්නත් නැහැ, අරවත් නැහැ, මොයවත් නැහැ. දැන් ඔක්කොම ජේසුස් වහන්සේ වතාගෙන. එයා ඇතුළු. එයා මොනවද කරන්නේ? දැන් එයා බැලුවා මේ පේත්‍රුස් එහෙම අත තිබුවෙන් පස්සේ අන්න භාෂාවෙන් කතා කරනවා දේවල් සිද්ධ වෙනවා. එයාටත් ඒක ඕන වුණා. දැන් ආපහු අර කලින් ටික ගන්න මේ. ඇයි එයාට ඒක ඕන? එයාටත් ඒක තිබ්බනම් ආපහු අර මිනිස්සුන්ගේ කැමැත්ත ප්‍රසාදය ඔය හම්බ වෙනවා. එයා මොනවද කරේ? සල්ලිත් තරම් ගිහිල්ලා කිව්වා යමක විට මං අත තියම්ද මේක මටත් ලැබෙන පිණිස මේ දීමනාව මටත් දෙන්න. සල්ලි අරන්. ඉන්න සල්ලි. පේත්‍රුස් මොනවද කියන්නේ? පේත්‍රුස්ගේ උත්තරේ මට කියන්න මතක නැහැ. කාටද මතක? ඔබ බයිබලයේ කියනවා ඈ? දෙවියන් වහන්සේගේ දීමනාව. දෙවියන් වහන්සේගේ දීමනාව මුදලට ගන්න ඔබ සිතූ බැවින් ඔබත් එක්ක මිලයි දෙකම විනාශ වෙනවා. මොකක්ද එයා මුදලට ගන්න හිතුවේ? දෙවියන් වහන්සේගේ තෑග්ග. දෙවියන් දීමනාව gift එක තෑග්ග. මොකද්ද පේත්‍රුස්ලා කරේ? මොකද්ද මේ සීමොන් ඇවිල්ලා ඉල්ලුවේ? ශුද්ධාත්මයන් වහන්සේව දෙන එක. මතක තියාගන්න ශුද්ධාත්මයන් වහන්සේ කියන්නේ ඔබ දෙවියන් වහන්සේගෙන් ලැබපු තෑග්ග. ඔබ තුල ඉන්න ශුද්ධාත්මයන් වහන්සේට සංවේදී වෙන එක, අවනත වෙන එක හරිම බල. තෑග්ගක් විදියට ඔබ ලැබපු දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ ඔබ තුල ජීවත් වෙන්න වෙන්නේ. හalleluya. හalleluya. ධර්මවාසේ තමයි තීමනාව. හalleluya. අපි යමු අපව එපිස් පොතේ 3 වෙනි පරිච්ඡේදයට යන්න කලින් අපි යන්න 2 තිමෝති 1 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයට 2 තිමෝති 1:6. හalleluya. 2 තිමෝති 1:6 මේ විදිහට කියනවා. හalleluya. මම ඔබට යමක් ඔබට පෙන්නලා ඉන්නම්. එතෙන්ට එන්න කලින් මේක අමතර කාරණයක්. අපි බලමු මේ වෙලාවෙදි පොඩ්ඩක් එක 2 තිමෝති 1:1 ඉඳලා ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ තිබෙන ජීවනයේ පොරොන්දුව ලෙස දෙවියන් වහන්සේගේ කැමැත්ත කාරණා කොටගෙන ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ ප්‍රේරිතෙක්ව සිටින පාවුල් නම් මා විසින් මාගේ ප්‍රේමවන්ත දරුවා වන තිමෝතියස්ට ලියා එවන වගනා පියව් දෙවියන් වහන්සේගෙන්ද අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන්ද කරුණාවත් දයාවත් සමාදානයත් වේවා. මම රැඳාවල් කඩ නැතුව මාගේ යාඥාවලදී නුඹ සිහි කරමි. මුතුන් මුත්තණුවන් පටන් පවිත්‍ර හෘද සාක්ෂියකින් මා සේවය කරන දෙවියන් වහන්සේට ස්තුති කරමි. අතර එසේ නුඹේ කඳුළු සිහි කර නුඹ තුල තිබෙන අවංක ඇදහිල්ල සිහියටගෙන මම ප්‍රීතියෙන් පූර්ණ වන පිණිස නුඹ දකින්න ආශා වෙමි. 5. ඒ ඇදහිල්ල පළමු කොට නුඹේ ආච්චි වූ ලොයිස් තුලද නුඹේ මෑණියන් වූ එවුනිකී තුලද වාසය කළාය. නුඹ තුලත් ඒ වාසය කරන බව විශ්වාස කරගෙන සිටිමි. ඔබ ආච්චි කෙනෙක් නම් ඔබ අම්මා කෙනෙක් නම් මතක තියාගන්න ඔබේ ඇදහිල්ල ඔබ අම්මා කෙනෙක් නම් ඔබේ දරුවන්ට ඔබේ ඇදහිල්ල හරිම වැදගත්.
ඔබ ආච්චි කෙනෙක් නම් ඔබගේ මුණුබුරන්ට මිනිබිරියන්ට ඔබේ ඇදහිල්ල හරිම වැදගත්. ඔබ ආච්චි කෙනෙක් නම් ඔබ ආච්චි අම්ම කෙනෙක් නම් ආච්චි අම්මා හරි කිරි අම්මා හරි කොයි විදිහට අත්තම්මා හරි අම්මා හරි අප්පා අම්මා හරි කොයි විදිහට හරි කවන්නේ. ඔබට ඉන්න මුණුබුරු මිනිබිරියන්ට ඔබේ ඇදහිල්ල හරිම වැදගත්. ඔබ අම්මා කෙනෙක් නම් අම්මගේ ඇදහිල්ල දරුවන්ට හරිම වැදගත්. ඒක තමයි කියන්නේ ඒ ඇදහිල්ල පළමුවට නුඹේ ආච්චි වූ ලොයිස් තුලද නුඹේ මෑණියන් වූ එවුලිපි තුලද වාසය කළාය. නුඹ තුලත් ඒ වාසය කරන බව විශ්වාස කරගෙන සිටිමි. හalleluya. අයිවිලි පදේ අපි ඒකට එන්නේ. ඒ කාරණය නිසා මාගේ අත්දැකීම කර්ණ කොටගෙන නුඹ තුල තිබෙන දෙවියන් වහන්සේගේ දීපනාව පුබුදු කරන හැටියට නුඹට සිහි කරවමි. පවල් තුමා තිමෝතිට කියනවා ඒ කාරණය නිසා මාගේ අත්දැකීම කර්ණ කොටගෙන නුඹ තුල තිබෙන දෙවියන් වහන්සේගේ දීමනාව. එතන කතා කරන්නේ ශුද්ධාත්මයන් වහන්සේගේ දීමනාව ගැන නෙමෙයි. ශුද්ධාත්මයන් වහන්සේ නැමැති දීමනාව. නුඹ තුල තිබෙන දෙවියන් වහන්සේගේ දීමනාව. දෙවියන් වහන්සේගේ දීමනාවන් නෙමෙයි. දෙවියන් වහන්සේගේ දීමනාවක් නෙමෙයි. දෙවියන් වහන්සේගේ දීමනාව. මොකක්ද කියන්නේ? පුබුදු කරවන හැටියට නුඹට සිහි කරවමි. ඒ කියන්නේ අවදි කරන්න. අවදි කරන්න නැත්නම් අවුලවන්න, දල්වන්න. අර වතුර එකක් නටන්නේ. ගින්දර දැම්ම උණු වතුර එකක් නටන්න පටන් ගන්න අපි නටනවා කියලා. එන්නේ කියන්නේ අපි වතුර එකක් නටනවා. එහෙම නැත්නම් ලිප දර ලිපක් නම් ඒක නිමීගෙන වගේ ගියොත් මොනවද කරන්නේ? අඟුරු පටල දර ටික හරි ගස්සලා ආපහු ලිපට පිබිනවා. පිබල ලිප අවුලවනවා. හalleluya. මෙතන කියන්නේ ස්ටේර් අප් නැත්නම් දල්වන්න. මොකක්ද මේ කියන්නේ? මගේ අත්දැකීම කරනකොට නුඹ තුල තිබෙන දීමනාව පුබුදු කරන හැටියට නුඹට සිහි කරවමි. හalleluya. දෙවියන් වහන්සේගේ දීමනාව ශුද්ධාත්මයන් වහන්සේ. ඔබ දන්නවද අන්‍ය භාෂාවෙන් කතා කරන එක හරිම වැදගත් වෙන්නේ ඒ නිසායි. උන්වහන්සේ කිව්වා ස්වාමීන් වහන්සේ දෙස බලා සිටින්නෝ. තමුන්ගේ සවිය කොහොමද? කොහොමද? ඔව් රාජාලින් මේ පියාඹා නගින්නොයි කොහොමද? කොහොමද උන්වහන්සේ දෙස බලා සිටින්න? ස්වාමීන් වහන්සේ දෙස බලා සිටින්නෝ. තමුන්ගේ සවිය අලුත් කරගන්න. ඔව් දුවන්නෝය පේසනොයිති. ඇවිදින්නෝය ක්ලාන්තනොයිති. ඔව් රාජාලින් මෙන් පියාඹා නගින්නෝය කොහොමද? ස්වාමීන් වහන්සේ දෙස බලා සිටින්නෝ. දැන් කොහොමද දෙවියන් වහන්සේ දෙස බලා ඉන්නේ? පුටුවක් ගන්නවා නැත්නම් දන ගහ ගන්නවා. ස්වාමීන් දැන් මම ඔබ දිහා බලා ඉන්නවා. එහෙමද? කොහොමද ඔබ බලන් ඉන්නේ උන්වහන්සේ දිහා? ඔබ උන්වහන්සේ දිහා බලා ඉන්නේ කොහොමද? ස්වාමීන් වහන්සේ දෙස බලා ඒකනේ කරන්න ඕන දේ. ස්වාමීන් වහන්සේ ඔබට අවශ්‍ය නම් ශක්තිමත් වෙන්න. ඔබට අවශ්‍ය නම් ඉහළට නැගිලා යන්න. ඔබ බලන් ඉන්න අවශ්‍යයි. කොහෙද? උන්වහන්සේ දෙස. කොහොමද? ඒකට තමයි අන්‍ය භාෂාවෙන් කතා කරන්නේ. අන්‍ය භාෂාවෙන් කතා කරද්දී ඔබ මොනවද කරන්නේ? ඔබ අවුලව ගන්නවා. ඔබ වැగిදෙන්න පටන් ගන්නවා. මම එක කරන්නේ විනාඩියක් දෙකක් තුනක් හතරක් පහක් යාත්‍රා කරන එක නෙමෙයි. මම අවුලව ගන්නවා. එහෙම කරන්න ඕන විශේෂිත වෙලාවල් තියෙනවා. ඒක වෙනයි. ඒක දවස් ගන්න. ඔබට ඔක්කොක් විදිහට යාත්‍රා කරන යම් විශේෂ අවස්ථාවක් තියෙනවා. විශේෂ දෙයකට මුහුණ දෙන්න කියලා ඔබ විනාඩි 5ක් විතර කතා අපි දුන්න කොයර ඔෆිස් එකේ කොයරි ස්ථානයක. ඔබ යනවා බාත්රූම් එකට ඔබ කතා කරන විනාඩි 4ක් 5ක් කරලා අන්‍ය භාෂාවක් ඔබ යනවා ඒ කාරණේට. ඒක වෙනයි. ඒක කරන්න පුළුවන්. හැබැයි ඒක විතරක් කරන අයට නෙමෙයි මේ යා. සමහර එතකොට මොකද කරන්නේ? ඒක විතරයි. මොකක් කරේ කාන්නත් දෙනවා. විනාඩි 4ක් 5ක් අන්‍ය භාෂාවක් කතා කරන එච්චරයි. වෙන්නේ නැහැ. බෑ. නිරන්තරයෙන් අන්‍ය භාෂාවෙන් කතා කරන කෙනෙක් විශේෂිත අවස්ථාවලදී අර විදිහට කතා කරනවා. හalleluya. හalleluya. එහෙම තමන්ව අවුලව ගන්න කෙනා, තමන්ව තල්ලව ගන්න කෙනා තමයි නැත්නම් ෆ්ලෝ. ෆ්ලෝ කියන වචනේ මම දැකලා තියෙනවා දැන්. ෆ්ලෝ කියන්නේ මොකද්ද? ෆ්ලෝ තියෙනව නේද? මොනවද තියෙනවද ඒකේ? ඈ? ෆ්ලෝ. මොකක්ද සම්පූර්ණම?
දැන් ග්ලෝ කියන්නේ මොකද්ද? බබලනකොට දීප්තිමත් බබලනකොට. දැන් ගොඩක් ඒවා දෙන කට්ටිය හැම බබලව ගන්න හදන්නේ. ඒකනේ කරන්නේ. ටැබ්ලට් උයි අරවයි මේවයි එක එක ඒවා තියෙනවනේ. විවිධ දේවල් තියෙන මොකක්ද යාලගේ උත්සාහය? හැම සුදු කරගන්න ඕන. හැම බබල් දැන් ඔක ලොකු මේවයකට යන දෙයක් නේ. ඒක මොකුත් කියන්නේ නැහැ. ඒ කියන්නේ මම හරි හෝ වැරද්දක් කියනව නෙමෙයි. කියන්නේ. ඔබ ඔබගේ ශරීරයේ පාවිච්චි කරන දේවල් ගැන ඒව කොච්චර හොඳයිද කියන එක ගැන ඔබ අවබෝධයක් ඇතිව කරන්න. හalleluya. හalleluya. යම් මරණීය වසජාතියක් කිවත් කිසිසේත් අනතුරක් නොවන්නේ කියලා එක එක ජරා බුලා ගන්න යන්න එපා. එහෙනම් ජේසුස් වහන්සේ අර උන්වහන්සේ දේවමාලිගාවෙන් පල්ලෙහාට පයින්. ආගේ බාව උසුල ගන්නව තුන්දේව. ඕන්නම් බලන්න බලපන් සාසන කියලා උන්වහන්සේ පැන්නද බොක්කාලා දේවමාලිගාවෙන් පල්ලෙහාට. නෑ උන්වහන්සේ ඒව කරන්න ගියේ නෑ. හalleluya. හalleluya. ඔව් ඉතින් දේවල් ඔබ ගන්නන්නේ. කියන්නේ මම ඒකට මුක් කියන්නේ. හැබැයි මම පෙන්වන්නේ නැහැ ඒ ග්ලෝ එක ගැන නෙමෙයි. දීප්ති. ඔබ ලස්සන දින්න. දෙවනසේ කැමති ඔබ ලස්සන දින්නවට. හalleluya. සුදුවට ඉන්නවට කැමති නැති කියලා ඔබ උන්වහන්සේගෙන් අහගන්න. ඒක වෙනයි. උන්වහන්සේ කැමති ඔබ ලස්සනට ඉන්නවට. උන්වහන්සේ ඔබ භයානක ලෙසත් පුදුමාකාර ලෙසත් සාදා තිබෙනවා. මං සතුට වෙනවා මං ඉන්න විදිය ගැන. මං සතුට වෙනවා මගේ විදිය ගැන. හalleluya. ඔබ සතුට වෙන්න. ඔබ සතුට වෙන්න. හalleluya. ඔබ ඊළඟට යමු. ඇත්ත දීප්තිය ඇත්ත ග්ලෝ එක තියෙන නොන ආත්මයේ. හalleluya. ඇත්ත බබල් එක තමයි මෙතන කතා කරන්නේ. මාගේ අත්දැකීම කරනකොට නුඹ තුල තිබෙන දෙවියන් වහන්සේගේ දීමනාව පුබුදු කරන්න. එතකොට ඔබේ ආත්මය බබලෙන්න පටන් ගන්නවා. ඔබේ ආත්මය දීප්තිමත් බබලෙන්න පටන් ගන්නවා. ඒක ප්‍රකාශ වෙන්න ගන්නවා එළියට. හalleluya. හalleluya. ඒක එළියට ප්‍රකාශ වෙන්න පටන් ගන්නවා. ඒක ශරීරයට බලපෑම් කරනවා. දෙවියන් වහන්සේට අවශ්‍යයි ඔබ බබලෙන්න. හalleluya. උන්වහන්සේට අවශ්‍යයි ඔබ බබලනවා දකින්න. ඔබ දීප්තිමත් බබලනවා දකින්න. හalleluya. උන්වහන්සේට අවශ්‍යයි ඔබේ ජීවිතය අඳුරු වෙලා තියෙනවා දකින්න. උන්වහන්සේට ඔබේ ජීවිතය ආලෝකයෙන් උන්වහන්සේගේ ආලෝකයෙන් ආලෝකමත් වෙනවා දකින්න. ඔබ අන්‍ය භාෂාවෙන් කතා කරද්දී මේ අහන්න සමහර අය අන්‍ය භාෂාවෙන් කතා කරන්නේ. අඩුයි. ඔය සමහර ඔබ නැති අය ඉන්නේ යන්නේ නැහැ. හalleluya. ආශ්‍රී ජේසුස් වහන්සේගේ නාමයෙන් ක්‍රයිස්ට් ලයිෆ් චර්ච් එකේ හැම කෙනෙක්ම ශුද්ධාත්මයන් වහන්සේව ලබාගෙන අන්‍ය භාෂාවෙන් කතා කරන්න ඕනේ. හැබැයි කොච්චර කතා කරනවද නැත්නම් කෙනෙක් ඔබේ වගේ. හalleluya. හalleluya. නැති අය ඉන්නේ නැහැ නෑ. එකක් ඉන්නේ නැහැ. ඔබ හැම කෙනෙක් ඔබ මෙතන කවුරෝ ඉන්නවනම් ශුද්ධාත්මයන් වහන්සේ ලබලා අන්‍ය භාෂාව කතා කරපු නැති තාම නාසරේ ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ ශුද්ධාත්මයන් වහන්සේ ලබා ගන්නවා. ඒක දෙවියන් වහන්සේගේ ටැග්. හalleluya. අන්‍ය භාෂාවෙන් කතා කරද්දී මොකක්ද වෙන්නේ? දැන් ඔය Red Bull එකේ ඉස්සර ගහපු එකක් තිබ්බනේ. what the giving you wings කියලා. Red Bull එකේ ඉස්සර තිබිච්ච එක. තවමත් තියෙන දැන් තියෙන විදිය වෙනස් නා. ඒතර තිබුණේ මොකද්ද? Red Bull එක ඔබට තටු ලබා දෙන්න. give you wings කියන්නේ give you හරි ඒක ඔබට තටු දෙනවා. මිනිස්සේ කවුරුදු කීපයක් බීලා ඔබ දන්නවද Red Bull එකට නඩු දැම්මා. තටු ආවේ නැහැ කියලා. ඒක ගහලා තිබුණේ කෑන් එකේ. දැන් ඩොලර් මිලියනයක් තවද ගත්ත වන්දියා පොඩි ගාණක් නෙමෙයි. රුපියල් කෝටි ගාණක් වන්දි ගත්ත මිනිස්සයා මම Red Bull බිව්වා අවුරුදු මෙච්චර ගාණ මට තාම තටු ආවේ නැහැ කියලා. ඔබ දන්නවද ඔය එක එක ප්‍රොඩක්ට් වල එළියෙන් ගහන ඒවා සාමාන්‍ය නෑ. ඒ නිසා තමයි යාලා ටූත් පේස්ට් වල ගහන්නේ ක්ලෝරයිඩ් තියෙනවා කියලා. නැත්නම් නඩු දාන්න පුළුවන්. ඒ නිසා දැන් චොක්ලට් වල වෙනයි චොකෝ කියන එක වෙනයි චොක්ලට් වෙනයි. චොක්ලට් නම් හදන්න ඕන විදියක් තියෙනවා. චොකෝ කියන එක වෙන විදියක්. චොකෝ කියන්නේ චොක්ලට් වලට නෙමෙයි. ඒක දෙකක්. ඒ නිසායි. දැන් white chocolate කියපු එකේ ඇවිල්ලා දැන් අහන්නේ නැහැ white chocolate කියලා. මොකද තියෙන්නේ ඇවිල්ලා white sweets හරි මොනවා හරි වෙන නමක් තියෙන්නේ ආ. ඔව් මොකක් හරි ඔබම කියන්නේ.
රස කැවිලි හරි සිංහලෙන් දාලා දෙන්නේ මොකක් හරි රස කැවිලි හරි මොකක් හරි නමක් තියෙනවා. ඇයි ඒ? දැන් මම ඔබට කියන්න අපතේ කියන්න. ඊට පස්සේ රෙඩ් බුල් එකෙන් දැනුත් ගහලා දෙනවා. ඉවියු වින්ස් හරි මොකක් හරි. දැන් W එක අයි ගොඩක් තියෙනවා. අයි අකුරු ගොඩක් ගහලා තමයි NGS ඉතුරු ටික තියෙන්නේ. දැන් අඩු දාන්න බෑ. මොකද ඒක ඇත්ත අර්ථය වෙන තටු නෙමෙයි. වින්ස් කියලා කිව්වට තටු කියන අර්ථය නෙමෙයි එන්නේ. අයි අකුරු කීපයක් තියෙනවා. රෙඩ් බුල් බිව්වම තටු හම්බ වෙනවා. ඒකනේ යාලා කිව්වේ. ඒතර පියා ගන්න පුළුවන්. රෙඩ් බුල් කියන්නේ ශරීරයට යාලා හිතන විදිහට යාලා පාවිච්චි කරන එනර්ජි ඩ්‍රින්ක් එකක් විදියන්නේ. ඒ කියන්නේ ඒක බිව්වම ශාරීරිකව වඩා ශක්තිමත් විදියට ක්‍රියාත්මක වෙන්න පුළුවන් කියන්නේ. ඒවත් ඒ නිසා තමයි එනර්ජි ඩ්‍රින්ක් වගේ දේවල් පාවිච්චි කරන්නේ. හalleluya. හalleluya. අපි පීලා ඉන්නේ. ඒ සුද්ධාත්මයන් වහන්සේගෙන් දේව වචනේ කියනවා එකම ආත්මයන් වහන්සේගෙන් පොවනු ලැබීමුව. හalleluya. මොකක්ද වෙන්නේ? ඔව් රාජාලින්ෙන් පියාඹනකින් ඔබ දන්නවද? ඔබ අන්‍ය භාෂාවෙන් කතා කරන්න ගත්තී උනන්දුවෙන් ඔබේ ජීවිතය ඉහළට එස්සවෙන්න පටන් ගන්නවා. එතකොට තමයි තටු හම්බ වෙන්නේ ඔබට. හalleluya. ඔබට ඕන නම් ඉහළට නැගිලා පියාඹන්න කතා කරන්න අන්‍ය භාෂාවෙන්. එහෙම ඕනේ නැහැ මාස්ටර් මම ඔය බඩගාගෙන යන්නම් කියලා හිතනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔය ඉන්න විදිහට යන්න පුළුවන්. ඔබට ඕන බඩගාන ජීවිතයක් නම් අන්‍ය භාෂාවෙන් කතා කරන්න ඕනේ මොකටද? හැබැයි ඔබට ඕන ඉහළින් ගමන් කරන ජීවිතයක් නම් අන්‍ය භාෂාවෙන් කතා කරන එක කවුරුත් නිසා නතර කරන්නේ. හalleluya. හalleluya. මේ අඬු අපි හිතමු. කාර් එකක් කවදාවත් දැකම නැති මිනිස්සෙක් ඉන්නවා. එයා ඉස්සෙල්ලම කාර් එකක් දකින්නේ එයා දකින්නේ ඇක්සිඩන්ට් එකක්. ඒතර එයා අහනවා කාගේ මොකක්ද අර ඒතර අර පැහැදිලි කරන කෙනා කියන එක කාර් එකක්. ඒතර අර මොකක්ද උනේ? ඒ කාර් එකේ හැපිලා එයා මැරුණා. ඒතකොට එයාගේ ඔළුවට යන්නේ කාර් එක කියන්නේ මොකක්ද? මිනිස්සුන්ව මරලා දාන දෙයක්. කලින් මේ දන්නේ නැති කෙනෙක්ට මම කියන්නේ. ඒතර එයාට යන්නේ කාර් එක කියන්නේ මිනිස්සු මරලා දාන දෙයක්. කාර් එකට පුළුවන් මිනිස්සුන්ව මරන්න. කාර් එක කියන්නේ එහෙම දෙයක්ද? ඒ මිනිස්සේ මැරිච්ච එක කාර් එකේ වැරද්දද ඇක්සිඩන්ට් එකේ? නෑ. ප්‍රියතුමාගේ වැරද්දක් වෙන්න පුළුවන්. ගොඩක් දුරට. නැත්නම් කෙනාගේ ප්‍රශ්නයක්. කාර් එකේ ප්‍රශ්නයක් නෙමෙයි. තද කාර් එක කියන්නේ ප්‍රවාහනය පහසු කරන මනුෂ්‍යයන්ට පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. හalleluya. හැබැයි අරයට ඇතුළේ වෙලා තියෙන වැරදි චිත්තයක්. කාර් එක කියන්නේ මිනිස්සු මරණ එක. ඔබ දන්නවද කාලයක් තිස්සේ අන්‍ය භාෂාව ගැන හරි අවබෝධයක් මිනිස්සුන්ට ඇති කළ නැහැ සමහරවිට සභාවවල. ඒ නිසා තමයි ගොඩක් අය සහ ගොඩක් සභාවල අන්‍ය භාෂාවෙන් කතා කරන්නේ නැති වෙන්න හේතුව. ඒකේ වටිනාකම, ඒකේ වැදගත්කම පැහැදිලි කරලා නැහැ. එයාලට ඒක නිකන් දෙයක්. ඉස්සර විතරක් තිබුණු දෙයක්. ඔබ දන්නවද ඔබ අන්‍ය භාෂාවෙන් කතා කරනවා. සමහර අය කතා කරන්නේ නැහැ. එයාලා හිතන් ඉන්නවා ඒක අපොස්තලවරුන්ගේ කාලේ විතරයි කියලා. හalleluya. හalleluya. එතකොට ඔබට අන්‍ය භාෂාව ගැන තියෙන අවබෝධය ගැන දෙවියන් වහන්සේට ස්තුති වේවා. ඔබට අවශ්‍ය නම් ඉහළ ස්ථානවල හැතිරෙන්න කතා කරන්න අන්‍ය භාෂාවෙන්. හalleluya. හalleluya. සුද්ධාත්මයන් වහන්සේ අවශ්‍යයි ඔබ තුල ඉතිමින් බලවත් ලෙස ක්‍රියාත්මක වෙන්න. හalleluya. ඔබ අන්‍ය භාෂාවෙන් කතා කරද්දී ඔබ අවුලව ගන්නවා. ඔබ නිවෙන්න දෙන්නේ නැහැ. පාවුල්තුමා තිමෝතිට කියනවා මගේ අත්දැකීම කර්ණ කොටගෙන නුඹ තුල තිබෙන දෙවියන් වහන්සේගේ දීමනාව උපුදු කරන්න. හalleluya. හalleluya. එතකොට තමයි ඔබට පුළුවන් ශුද්ධාත්මයන් වහන්සේගේ ශක්තිමත් කිරීමක් දකින්න ඔබේ ජීවිතේ. හalleluya. කිතුණු ජීවිතය කියන්නේ බාහිර එකක් නෙමෙයි. කිතුණු ජීවිතය සම්පූර්ණයෙන්ම අභ්‍යන්තරේ ඉඳලා බාහිරට ජීවත් වෙන එකක්. හalleluya. එනිසා ඔබට අවශ්‍යයි නම් අන්‍ය භාෂාවෙන් කතා කරන්න නැති කිතුණු දුර්වලයි. හalleluya. ඒ නිසා මොනවද වෙන්නේ? ඒ කිතුණු හිතාගෙන ඉන්නවා කිතුණු ජීවිතය කියන්නේ දුර්වල ජීවිතයක් කියලා.
ඔබ බැලුවොත් 6 වෙනි පදේනේ අපි බැලුවේ 7 වෙනි පදේ කියවන්නකො. මක්නිසාද දෙවියන් වහන්සේ අපිට දුන්නේ 2 තිමෝති 1:7 මක්නිසාද දෙවියන් වහන්සේ අපිට දුන්නේ හලෙලූයා මට මොහොතක් දෙන්න හලෙලූයා මක්නිසාද දෙවියන් වහන්සේ අපිට දුන්නේ බය අඩුකමේ ආත්මයක් නොව බලයේ ප්‍රේමයේ හික්මවීමේ ආත්මයක්. හලෙලූයා හලෙලූයා ඔබට ඒක ඇහුණද? ඔබට බයිබල් පදය ඇහුණද? ඔබන්නේ බයිබල් පදය ඇහුණ අය මොකද එතන කියන්නේ? මක්නිසාද දෙවියන් වහන්සේ අපිට දෙවියන් වහන්සේ ඔබට දීලා තියෙන දෙයක් ගැනද මේ කියන්නේ? දෙන්න යනවද? දීලිවරයි. කාටද දීලිවර? අයියෙන් කියන්න. දෙවියන් වහන්සේ ඔබට දීලිවර වෙච්ච දෙයක් ගැන. ඒ කියන්නේ දැන් ඔබට තියෙන දෙයක් ගැන. දෙවියන් වහන්සේ ඔබට දීලිවරයි. දැන් ඔබට තියෙන දෙයක් ගැන තමයි ඔබ ඊළඟට කියන්න යන්නේ. දෙවියන් වහන්සේ අපට දුන්නේ බය අඩුකමේ ආත්මයක් නොව. බය අඩුකමේ ආත්මයක් දෙවියන් වහන්සේ ඔබට දීලා නැහැ. බලන්න ඊළඟට කියන දේ. බලයේත් ප්‍රේමයේත් හික්මවීමේ ආත්මයක්. ඔබේ ආත්මය බලයේ ආත්මයක්. ඔබේ ආත්මය ප්‍රේමයේ ආත්මයක්. ඔබේ ආත්මය හික්මවීමේ ආත්මයක් නැත්නම් නිරාවුල් සුපිරි බුද්ධිමත් මනසක්. දැන් ඔබට තියෙනවා. දැන් ඔබට කියන දැන් මට තියෙනවා. ඒක තමයි ඔබේ ආත්මයේ විදිය. ඔබේ ආත්මයේ ඵලයේ ආත්මයක්. ඔබේ ආත්මයේ ප්‍රේමයේ ආත්මයක්. ඔබට තියෙන සුපිරි නිරාවුල් බුද්ධිමත් මනසක්. මේ බයිබල් පදේ ඇති ඉතුරු එක්ක මානසිකව රෝගී නොවී ඉන්න. ඉතුරු එක්ක මානසිකව රෝගී නොවී ඉන්න. ડિප්‍රෙෂන් නැතුව ඉන්න. තව මොන හරි මානසික රෝගවල නම් තියෙන ඔබ දන්න එකක් කියන්නේ අන්න ඒක නැතුව ඉන්න. මේක ඇති. මේක ඇති. මානර සමහර අය කියනවා ආශ් මට ඉස්සර ડિප්‍රෙෂන් එක හරිය දෙවියන් වහන්සේ සුව කළා ඊට පස්සේ ආයෙ ડિප්‍රෙෂන් ඇවිල්ලා. හරි ડિප්‍රෙෂන්. හරි ආඩම්බරෙන් කියන්නේ ડિප්‍රෙෂන් කියලා. දුක් හිතලා කියන්නේ. තව මොනවාරි කියන්නකො මානසික ලෙඩ. දන්නවද තව මොනවාරි කියන්න ඉස්ටාක්ස් දන්න එකක් තියෙනවා කියන්න. ඩිමෙන්ෂියා. තව ඩිමෙන්ෂියා කියන්නේ මොකටද? අමතක අර වයසට ගියාම අමතක වෙන එකටනේ. මොසෙස්ට ඩිපෙන්ඩ් ඩිමෙන්ෂියා. ආබ්‍රහම්ට ඩිමෙන්ෂියා නෑ, දාවිද්ට ඩිමෙන්ෂියා නෑ. පාකින්සන් කියන්නේ අර ඇඟේ මොකක් හරි පණ නැතුව යන එකද පාකින්සන්? ඒකත් ස්නායු සම්බන්ධ එකක්ද? පාකින්සන්. අරක තමයි ලස්සට කියන්නේ ડિප්‍රෙෂන්. සවුන්ඩ් මයින්ඩ්. තව මානසික රෝග තියෙන කියන්නේ. මානසික රෝග. තමයිට ප්‍රෙෂර් තියෙන මනසෙත් කිසිම ලෙඩක නමක් ගැන නිකම් මහා ඔබ දන්නවද සමහර අය ලෙඩ වෙලා ඒක චෙක් කරපු ගැන ඒව channel කරපුව ගැන හරි මේවකින් කියන්නේ ඉන්නේ අමාරුවේ. ඔව් සම්ඩි ගොඩක් ගියා. මේක channel කරලා දෙයින් හත්තේ. දෙවියන් වහන්සේ අපිට දුන්නේ. ඔබ දන්නවද මට කවුරු හරි කතා කරද්දි දුකේ මානසිකව මේවකින් ඉඳි මට මතක් වෙන්නේ දෙවියන් වහන්සේ අපිට දුන්නේ. නිරාවුල් සුපිරි බුද්ධිමත් මනසක්. යන මාව අවුල් කරන්න බෑ. මාව වටන්න බෑ. මම මානසිකව දුර්වල වෙන්නේ නැහැ. කොහොමද වෙන්නේ? මේ අහන්න මම ඔබට එකක මේක දුන්නේ ජීවත් වෙන්න. වචනේ දුන්නේ ජීවත් වෙන්න. ඔබට ජීවත් වෙන්න දුන්නේ.
දෙවියන් වහන්සේ 2 තිමෝතේ 1:7 දුන්නේ ඔබට ජීවත් වෙන්න. උන්වහන්සේ දන්නවා යම් විදියක මානසික හෝ ශාරීරික යම් තත්ත්වයන් එන්න පුළුවන් කියන්න. ඒ නිසා දෙවියන් වහන්සේ ඒකට අවශ්‍ය කරන දේ කලින් ඔබට දුන්නා, දීලා කිව්වා. එවනසේ දුන්න ඔබට ඵලය ආඥා. හalleluya. හalleluya. එක්ක ඔබ නිර්භීතව කතා කරන්නේ මොකද්ද කියලා තෝරගන්න. සමහර අය මිනිස්සුන්ට බය ජීවත් වෙනවා. ආශ මෙයා ඇවිල්ලා මෙහෙම කිව්වා, කපනෝකෝ කොටනෝකෝ අනිනෝ කිව්වා. ඒක කතා කරන්නේ. එක්ක ඒක බයෙන් කතා කරන්නේ. එහෙම නැත්නම් යේසුස් වහන්සේ මන් තුල. දෙවියන් වහන්සේ මගේ උපකාරකාරයා. මම බය වෙන්නේ නැහැ. ඌ මට මොනව කරන්නද? හalleluya. ඒක තමයි කවුරුත් අප්සෙට් ගන්න එපා. මිනිස්සයා මට කරන්නේ කුමක්ද? ලස්සන කිව්වා. හalleluya. හalleluya. ඔබ දන්නවද? අංගෝ කිතුණුවෙක් කියන්නේ දුර්වලයෙක්ද නෙවෙයි. කිතුණුවෙක් කියන්නේ මේ පොළොවේ ඉන්න ශක්තිමත්ම ජීවි විශේෂය. හalleluya. හalleluya. මේක දුන්නේ ජීවත් වෙන උන්වහන්සේ ඔබට දුන්නේ බලය ආත්මයක්. ඔබට දුන්නේ ප්‍රේමය ආත්මයක්. ඔබට පුළුවන් ඔබ ප්‍රේම කරන්න ඔබ තෝරගත්තොත් ඕනම කෙනෙක්ට. හalleluya. හalleluya. එතකොට ඔබ කොහොමද ශක්තිමත්කමට එන්නේ? ඔබ කොහොමද ඔබ තුල ශක්තිමත් වෙන්නේ? ඔබේ ප්‍රකාශන තුලින්. වන්න භාෂාවෙන් කතා කිරීම සහ ඔබේ ප්‍රකාශන තුලින්. ඔබට කියන්න පුළුවන් මම ක්‍රිස්තුස් වහන්සේ තුල මම ශක්තිමත්. ක්‍රිස්තුස් වහන්සේ තුල මම ධෛර්ය සම්පන්නයි. මේ අහන්න. ඒක හොඳයි. කොහේ හරි පැත්තකින් වාඩි වෙලා 17 කල්පනා කරනවට වඩා. හalleluya. නේද වාඩි වෙනවද නැද්ද කියලා. අපි සමාජලාට එහෙමනේ කරන්නේ. මොකක්ද ප්‍රශ්නයක් ආවම අද මෙයාට අපි කල්පනා කරලා අපි කල්පනා. ඒකට අපි මොනවද කරන්නේ? හස්බන්ඩ් පැනලා. වයිෆ් රන් කරලා. දරුවෝ කියන දේ අහන්නේ. ඔය මොනවා හරි දේවල් එක්ක ණය ප්‍රශ්න. හරිද? හරියට අපි කල්පනා කරනවා. තමයිට අඬනවා. තව කාත් එක්ක හරි කතා කරනවා අපි. ඒ එකක්වත් ඔබ ශක්තිමත් කරන්නේ නැහැ. හalleluya සරලයි. මම අත්දකින්න දේ මගේ ජීවිතේ. හalleluya. හalleluya. නුඹලාගේ සුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන නුඹලාගේ අභ්‍යන්තර මනුෂ්‍යයා තුල බලයේ ශක්තිමත් වන පිණිස දෙවියන් වහන්සේ සුද්ධාත්මයන් වහන්සේ දුන්නේ ඒකටකට. මම ශක්තිමත් නාසරිය ජේසුස් වහන්සේගේ නාමයෙන් සුද්ධාත්මයන් වහන්සේ කරනකොට මම ශක්තිමත් වෙනවා. මම ධෛර්ය සම්පන්න වෙනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන් මම ධෛර්ය ලබා ගන්නවා. ඔබ ධෛර්ය ලබා ගන්නවා කියන පස්සේ ඔබ දැන් ඇස් පියාගෙන යාත්නා කරලා ඔබ ධෛර්ය ලබා ගන්නවා කියලා. මේ ඔබ හිතන්නේ ඔබට එළියක් පේන්න ඕන කියලා. හalleluya. ඔබ දකින්න එළියක් වගේ එකක්. ඔබ හිතනවා දැන් දෙවියන් වහන්සේගේ ශක්තිය ආවා. ඇස් දෙක ගන්න බලද්දි ලයිට් එක. දෙවියන් වහන්සේ ආලෝකයේ විදිහට ප්‍රකාශ වෙන්නේ නැහැ කියලා නෙමෙයි මම මේ කිව්වේ. එහෙම නෙමෙයි එහෙම මොකුත් වෙන්න ඕනේ නැහැ. එළියෙන් මොන වෙන්නද? සුද්ධාත්මයන් වහන්සේ මගේ ඇතුලේ ජීවත් වෙනවා. ඔබ කියද්දි මම ශක්තිමත් වෙනවා කියද්දි ඔබ දකීවි ඔබගේ අභ්‍යන්තර මනුෂ්‍යයා ශක්තිමත් වෙනවා සුද්ධාත්මයයි උන්වහන්සේ ඇතුලේ. උන්වහන්සේ දන්නවා මගේ දරුවට ශක්තිය ඕන දැන්. උන්වහන්සේ දන්නවා මගේ දරුවව නැගිටින්න ඕන දැන්. උන්වහන්සේ දන්නවා මගේ දරුවට මම ඕන දැන්. හalleluya. ඔබට ඕනම වෙලාවකදී ඕනම අවස්ථාවකදී ඔබත් එක්ක ඉන්න ඕන නිසා තමයි උන්වහන්සේ ඔබ තුල ජීවත් වෙන්න ආවේ. හalleluya. ඔබ දන්න දීට වඩා ලොකු දෙයක් නැහැ. හalleluya. හalleluya. කියන මම තනියෙන් නෙමෙයි. මම ශක්තිමත්. අපි නැගිටිමු. හalleluya. 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 ඔබ ශක්තිමත් වෙනවා. ඔබ ශක්තිමත් වෙනවා. Hallelujah. 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 ඔබ හිතන්නේ
ඔබ කවුරුත් කැමති නැහැ ඔබේ දරුවෝ ප්‍රශ්නවල මැදිහත් වෙන ප්‍රශ්න වලට මුහුණ දීලා විඳවනවට. ඔබ කවුරුත් කැමති නැහැ. ප්‍රදර්ශන කැමතිද? දෙවියන් වහන්සේ කැමතිත් නැහැ. උන්වහන්සේ කැමති නැහැ ඔබ ණය වෙලා ඉන්නවට. උන්වහන්සේ කැමති නැහැ ඔබ ලෙඩ වෙලා ඉන්නවට. උන්වහන්සේ කැමති නැහැ දෙයට. උන්වහන්සේ දැනටමත් නියම කරලා ඉවරයි ඔබ ඒවයින් එළියට එන්න. හalleluya. හalleluya. දැන් ඔබ ණයක ඉන්නව නම් තා වැඩි දවසක් යන්නේ නැහැ ඔබ ඒවයින් එළියට එනවා. ඔබ ඒවයින් එළියට එනවා. මම ඒක කියද්දී ඔබ ආමෙන් කියද්දී ඒක සිද්ධ වෙලා ඉවරයි. Hallelujah. Oke, berarti saksiya බෙදා ගන්න තියෙනවා කෙටියෙන්වත් එක්ක. මිෂන් නිලු